පින්වත්නි, යම්කිසි ආකාරයකට අපි රථයක් දැක්කොත් මේ රථය එහෙම නැත්නම් මෝටර් රථයක් එහෙම නැත්නම් අපි හිතමු කරත්තයක් එවැනි වාහනයක් ගත්තොත් මේ වාහනය කියලා අපි කියන්නේ තනිකරම කොටස් ගණනාවක කොටස් රැසක එකතුවක්. ඒක එක කොටස අරගෙන අපි ඒකට වාහනය කියලා කියන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කාර් එකක් ගත්තොත් ඒ කාර් එකේ ටයර් ටිකට කාර් එක කියලා කියන්නේ නැහැ. ඒ කාර් එකේ සුක්කානමට කාර් එක කියලා කියන්නේ නැහැ. ඒ කාර් එකේ තියෙන ඇනමුරිච්චි වලට කාර් එක කියලා කියන්නේ නැහැ. ඒකේ තියෙන ඇක්සල් වලට කාර් එක කියලා කියන්නේ නැහැ. ඒ වයින් පරිබාහිර කාර් එකක් ඇත්තෙත් නැහැ. නමුත් මතක තබා ගත යුතුයි මේ කාර් එක එවනම් මේ මෝටර් රථය කියලා කියන්නේ මොකටද? මේ අංග සියල්ලෙහි එකතුවට. මොකටද? මේ අංග සියල්ලෙහි එකතුවට. අම්මලාට නිදිමත වෙන එක නතර කරන්න හැමෝම කතා කරන්න. මාත් එක්ක කතා කර කර බණ අහන්න. එතකොට නිදිමත වෙන්නේ නැහැ. මේ දේශනාවේ උපරිම පළප්‍රයෝජනයක් ඔයාට ගන්න පුළුවන්කම ලැබෙනවා. යතහාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. ඒ අංග සම්භාරයට කියනවා මොකක් කියලාද? රථය කියලා කියනවා. ඒවං කන්දේසු සන්තේසු. ඒ වගේ ස්කන්ධයන් ඇති තැනක කන්දේසු ස්කන්ධයන් සන්තේසු ඇති තැනක හෝති සත්තෝති සම්මුති. සත්වයේ කියලා සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. සම්මුති වශයෙන් සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. දැන් මම කියලා කෙනෙක් ඉන්නවා නේ? කවුද මම? මම කිරිවත්තුඩුවේ අරිදස්සන හාමුදුරුවෝ. නම වැඩක් නැහැ නේ. වැඩනේ වැඩක් වෙන්නේ. හොඳයි. එතකොට දැන් මෙතන ඉන්නවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා. මේ පැත්තේ වැඩ ඉන්නවා අපේ මෑණියන් වහන්සේලා. එතකොට ඒ හැම කෙනෙකුටම තියෙන මොකද්ද? මම කියලා පුද්ගල භාවයක් තිබෙනවා. එච්චරද? නෑ. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවා, මගේ සැමියා, මගේ බිරිඳ, ස්වාමීන් වහන්සේ, මෑණියන් වහන්සේලා, ඊට පස්සේ තව ඉදිරියට ගත්තොත් සත්වය, බල්ලෝ, පූසෝ, ඒ හැම කෙනෙකුටම සත්ව පුද්ගල භාවයක් ආරෝපණය වෙලාම තිබෙනවා. ඒක සම්මුතිය. සම්මුතියෙන් සත්වය ඉන්නවද නැද්ද? සම්මුතිකව ඉන්නවා. සමහර උදවිය මේවා පරමාර්ථයේ සම්මුතිය පටලවාගෙන කතා කරනවා. සම්මුතියෙන් සත්වෙක් ඉන්නවා කියන කාරණාව පටලවා ගන්න. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? පරමාර්ථයේ සම්මුතියට ගලපන්න ගියොත් පිස්සු. උම්මත්තකෙක් බවට පත් වෙනවා. තේරුණා? මන් දවසක් එක්තරා විහාරස්ථානයක යනකොට ඒ විහාරස්ථානයේ ඉස්සරහා මේසේ උඩ ස්වාමීන් වහන්සේ නමක් ලියලා තියෙනවා මම නැත කියලා. මට එකපාරට hina ගියා. මම මේක දැක්කා මම නැත. දැන් ඒ දර්ශනය තියෙන්නන කොතනද? තමන්ගේ හදවතේනේ. දැන් මම නැත කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒක දෘෂ්ටියකට යනවා. මම ඉන්නවා, ඉන්න මම කියලා හදාගෙන තියෙන්නේ සම්මුතියෙන්. හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද? ඒවං කන්දේසු සන්තේසු. හරියට යකඩ කැබලි ගොඩක්, අංග ගොඩක් එකතු වෙලා රථය නිර්මාණය වෙලා තිබෙනවා වගේ, රථය කියලා සම්මුතියක් පනවලා තිබෙනවා වගේ අපිට මේ ස්කන්ධ රැස එකතු වුණාම මේකට කියන මොකක් කියලාද? සත්වයා, පුද්ගලයා, මම, මගේ දරුවා, මගේ සැමියා කියලා කියනවා. මොනවද ස්කන්ධ ටික? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් මේ ස්කන්ධ ටික පිළිබඳව යම්කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් අන්නේ ස්කන්ධ ටික කෙරෙහි ඇතිවන මම කියන හැඟීම කඩා බිඳ දමන්නට හැකියාව ලැබෙනවා. පින්වත්නි, එහෙම නොවන හැම කෙනෙකුටම
ඒ කෙනාට කියන මොකද්ද? අශෘතවත් පෘතජ්ජනයා. අශෘතවත් පෘතජ්ජනයා කියන්නේ මොකද්ද? එයා ධර්මයේ අහලා නැහැ. මොන ධර්මයේද අහලා නැත්තේ? මේ ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ආදී ධර්මය අහලා නැහැ. මේ අහන්නකො. දැන් සමහර අය බණ අහනවා. බණ ඇහුවට ඒ මුළු බණේම තියෙන්නේ මොනවද? කතා. ඒ මුළු බණේම තියෙන්නේ මොනවද? කතා. හැබැයි අපේ කට්ටියට මොකද වෙන්නේ? ඇස් දෙක මෙහිම බර කරගෙන අහන්න ෂෝක්. ඇයි? ඒක හරි ෂෝක් වැඩේනේ. තරුණ කොල්ලෝ කෙල්ලෝ චිත්‍රපටි බලනවා. නාකි කොල්ලෝ කෙල්ලෝ බණ කතා අහනවා. හොඳයිද නරකයිද? සාපේක්ෂව ටිකක් හොඳයි. ඇයි? බණ කතාවක්වත් අහන්නේ නැති ಗುಣධර්මයක් දන්නේ නැති කෙනාට වඩා ටිකක් හොඳයි. හැබැයි ඒ හොඳ මදි අපේ අම්මා බෞද්ධ වෙලා නිවන් දකින්නට නම් ඒ හොඳ මදි. අපේ හාමුදුරුවනේ මම පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක ධර්මදේශනාවකට වැඩම කළා. සවස 2 සිට 3 දක්වා ධර්මදේශනාව මට තිබ්බේ. 3ට ඉවර වෙලා මම රෙස්ට් රූම් එකට වැඩම කළා. මගේ බණ අහන්න ඇවිල්ලා හිටපු ආයෂ්මතුන් වහන්සේලා දෙනමක් හිටියා. උන්වහන්සේලාට ගිලම්පස දෙකක් පූජා කරන්න ඕන නිසා රෙස්ට් රූම් එකට වැඩම කළා. ඒ වෙලාවේ එතනට වැඩම කළා හිටියා තවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. බණ කියන හාමුදුරුවෝ නමක්. වැඩිහිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මං වන්දනා කළා. වන්දනා කළාම ඔබ වහන්සේ නේද අර අභිධර්මයේ නැතුව නිවන් දකින්න බෑ කියන්නේ. මං කෝ එහෙයි ස්වාමී. ඒක දිට්ඨියක් කිව්වා. මං කෝ එහෙම කොහොමද වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ? දැන් මේ අහන්නකෝ. යම් කිසි කෙනෙකුට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ දන්නේ නැත්නම් ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. මේ සත්ත්ව සම්මුතිය කඩා ගන්න බෑ. කඩා ගන්න බැරි නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු නොවන කෙනාට සෝවාන් වෙන්න බෑ. සෝවාන් නොවෙනම නම් සකදාගාමි අනාගාමි අරහත් වීමක් ගැන කතාවක් නැත. එහෙනම් මට කියන්න බලන්න ස්කන්ධ පහ රූපස්කන්ධයේ තියෙන්නේ කොහෙද? අභිධර්ම පිටකේ රූප කාණ්ඩේ. වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන තියෙන්නේ අභිධර්ම පිටකේ චෛතසික කාණ්ඩේ. විඥාන කියන්නේ සිත් 89 තියෙන්නේ අභිධර්ම පිටකේ චිත්ත කාණ්ඩේ. දැන් අභිධර්ම පිටකේ චිත්ත කාණ්ඩය, චෛතසික කාණ්ඩය, රූප කාණ්ඩය අධ්‍යයනය නොකරන කෙනාට මේ ස්කන්ධ පහ කෙරෙහි සත්ත්ව පුද්ගල සංඥාව මම මගේ ආත්මය කියන සංඥාව දුරු වේද? කියන්නේ දුරු කරගන්න බෑ. ඒ විතරක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. යම් කිසි කෙනෙක් මෙන්න මේ ස්කන්ධ පහ විතරක් ඉගෙනගෙන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පින්වත්නි මේ ස්කන්ධ පහ ඉගෙනගෙන ඒ ස්කන්ධ පහ හැදෙන විදිහ බලන්න ඕන. නැසෙන විදිය බලන්න ඕන. ඒ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනාස්ස සමුදයෝ ඉති වේදනාස්ස අත්තංගමෝ ඉති සංඥා ඉති සංකාරෝ ඉති විඥාන මේ හැම එකකම ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝ. එහෙනම් මේ හැම එකකම සමුදය අත්තංගමේ හේවත් උදයවැය බලන්න. උදයවැය බලන්නේ කොහොමද? කොහොමද ඇති වෙන්නේ නැති වෙන්නේ? නිකන් මෙහෙම බලන් ඉඳිද්දි ඇති වෙනව නැති වෙනව පේනවද? නෑ. ඇති වෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද කියලා බැලීම තමයි අම්මා ඇති වෙනව නැති වෙනව කියලා බලන්නේ. දැන් සමහර කට්ටිය S2 පියාගෙන බලනවා රූප ඇති වෙනව නැති වෙනව. එහෙම වෙන්නේ. එහෙම බලන්න පුළුවන් S බැඳු මැජික්. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ඇහෙන් බලන එහෙම නැත්නම් මනෝ විකාරයෙන් බලන රූපවල ඇතිවීමක් නෙමෙයි. ගෞරවණීය අපේ ස්වාමින් වහන්සේලා දන්නවා ඉති රූපං මෙන්න රූප ටික. ඒ රූප හඳුනා ගන්න ඕන. රූප ටික ගත්තාම රූප 28 අරගෙන මෙන්න පඨවි
මේ පටවිවල තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන කාරණා වශයෙන් අධ්‍යයනය කරන්න ඕන. සාමාන්‍ය ලක්ෂණය, කෘත්‍ය, ආසන්න කාරණාව, වැටහෙන අයුරු කියන මෙන්න මේවත් එක්ක අධ්‍යයනය කරන්න ඕන. දැන් ඉතින් එකපාරට බය වෙන්න එපා. බුදුන් අපි කොහොමද ලක්ෂණය හොයන්නේ? මේ අහන්න මේවා ඔයගොල්ලන්ට දැනිලා තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වචන වලට බය වෙලා. ලක්ෂණය මේ බලන්න. උදාහරණයක් වශයෙන් මෙන්න මේ කඩදාසිය මං අල්ලනවා. මේ කඩදාසිය අල්ලනකොට මට දැනෙනව මොකද්ද? පටවි ගතියක් දැනෙනවා. මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? පටවි ලක්ෂණය බහුලයි. පටවි ලක්ෂණය කියන්නේ මොකද්ද? මේක තද ගතිය වැඩි. යමක තද ගතිය හෝ බුරුල් ගතිය හෝ මොකද්ද වෙන්නේ? ඒකේ සාමාන්‍ය ලක්ෂණයයි. රසය මේකේ කෘත්‍ය මේකෙන් මොකද්ද කරන්නේ? මේ පටවි ගතියෙන් කරන්නේ මොකද්ද? මේකේ තරමක් තද කළා ඝන කළා තබන ස්වභාවයක් තිබෙනවා. අන්න ඒ වගේ අපිට මේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානය, පදට්ඨානය කියන කරුණු හතරම මේවා අධ්‍යයනය කරනකොට මොකද වෙන්නේ? වැටහෙනවා ඒකට බය විය යුතු නැහැ. දැන් බොහෝ අය වෙන්නේ මොකද්ද? මේ අභිධර්මයට බය වෙලා හිටියා. හැබැයි දැන් වෙනකොට මට දැනෙන සතුටට කරුණක් තමයි අපි කොතන ධර්ම දේශනාවකට වැඩම කළත් ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් ඉන්නව අභිධර්මයට ප්‍රිය කරන ජනගඟ. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර සාමාන්‍යයෙන් අභිධර්මයට බොහොම අකමැති අපේ මිනිස්සු. අපේ ගිහි පැවිදි දෙපාර්ශවයේම අභිධර්මයේ කෙරෙහි තිබුණේ බොහොම අරුචියක්. පහුගිය දවසක අපේ රුවන්වැලිසෑය හාමුදුරුවෝ ළඟ සිල් සමාදන් වෙන්න වැඩම කළා තිබුණා මාතර පැත්තේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේ මට කියනවා ස්වාමින් වහන්සේ අපි බස් දෙකක සෙනග එකතු කරගෙන සිල් සමාදන් වෙන්න ආවා. රුවන්වැලිසෑයේ නැගෙනහිර දොරටුව ගාව අපි ප ဋ ාණ සජ්ජායනාවක් කළා. ස්වාමින් වහන්සේ ටික වෙලාවක් යද්දි හරිම පුදුමයි. මේ සෑ මළුවෙන් භාගයක් විතර සෙනග ඇවිල්ලා එකතු වුණා. හැම කෙනෙක් ගාවම ප ဋ ාණ පොතක් තිබෙනවා. අපිත් එක්ක සජ්ජායනා කළා කියලා. දැන් එහෙම පිරිසක් එහෙම ඉන්නවද? පින්වත්නි මතක තියාගන්න නිකං කවි කියා හිටපු මිනිස්සු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උත්තරීතර ධර්ම පරයාය ප ဋ ාණ දේශනාව එක මාත්‍රයක් හෝ සජ්ජායනා කරනවා නම් ඒක අහගෙන ඉඳලා දිව්‍ය ලෝකෙ ගියපු කිරිවවුල්ලුන්ට මේ බුද්ධ ශාසනයේදී නිවන් දකින්න පුළුවන්කම ලැබුණා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෝ වෙලා මේ රත්තරන් අම්මලාට මේ රත්තරන් තාත්තලට අපේ සිල්මෑණියන් වහන්සේලාට පින්වත් අපේ ගෞරවනීය මහා සංඝරත්නයට ඒක අපහසු වෙනවා කියන එක නොසිතිය යුතු දෙයක්. ඒසා හැම කෙනෙක්ම මතක තියාගන්න මේ ලංකා ද්වීපය බුදු සසුන යට යමින් නැවත මතුවෙමින් යනව හැම කාලවකවානුවකම. ඉතිහාසෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි. එසා සම්බුද්ධ ශාසනය නැගිටිනවා කියලා කියන්නේ අන් කිසිවක් නෙමෙයි ඔබගේ సంతානය තුල මගේ సంతානය තුල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ අභිධර්ම න්‍යායන් දැනගෙන අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට ඔබෙත් මගෙත් ප්‍රඥාව දියුණු වෙනවා කියන එකමයි. පින්වත්නි වර්තමානයේ වෙනකොට බොහෝ දෙනාට සිත් 89 පාඩම්, චෛතසික 52 පාඩම්, රූප 28 පාඩම් මේවා පාඩම් නිකන් නෙමෙයි. අපිත් එක්ක කතා කරන බොහෝ වයසක අම්මලා පවා කියනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් අපිට ගෙදර යම් කිසි සිද්ධියක් වුණාම ඒක විදර්ශනා කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු නැන්දට පේනවා ලේලි. ණයයි මුගටියයි. සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ ණයයි මුගටියයි. වෙනදා මුගටිය දැක්කහම ණයා කොච්චර සිල් අරගෙන හිටියත් පයන්න චුට්ටක් හරි පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් ණයාට නිකන් නිින්ද යන්නේ නැහැ.
එහෙම ගතියක් අපේ නයි ගාව තිබ්බා. නැන්දල ගාව. මුගටිය ගාවත් එහෙමයි. කොච්චර සිල් ගන්න ආවත් මෛත්‍රී භාවනාව කොපමණ කළත් අරමුණක් විෂභාග අරමුණක් ආ කල්හි ඊට විරුද්ධව නැගී සිටින ගතිය තිබුණමයි. හැබැයි ඒකට හේතුව සමත භාවනාවක් වෙච්ච මොකද්ද? මෛත්‍රී භාවනාව පමණක් කරලා තිබීම. පින්වත්නි, රබර් බෝලයක් අරගෙන ඒ රබර් බෝලය වතුරට දාලා අත තද කරගෙන ඉන්න තාක් කාලයක් ඒක යට තිබෙනවා. හැබැයි අත ඇරී ගමන් මොකද්ද වෙන්නේ? උඩ එනවා. දැන් මෙතන ඉන්න අපේ අම්මලාට මේ දරුවන්ට හැම කෙනෙකුටම ඕන తాවකාලික පැලස්තර පිළියමක්ද කෙලස් තවන්න? නෑ. තදංග ප්‍රහාණ, විස්කම්බන ප්‍රහාණ මේ දෙකටම වඩා සමුච්ඡේද ප්‍රහාණය තමයි අතිශයින්ම ඕනේ කරන්නේ. හැබැයි සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මොන වෙලාවේද? මාර්ග චිත්තක්ෂණයේදී. ඊට පෙර ආතුව අපි දැනගත යුතුයි මේ සමත බලය වැඩි කරලා විදර්ශනා බලය වැඩි කරලා තදංග විස්කම්බන වශයෙන් මේවා ප්‍රහාණය කරලා පුරුදු කරන්න. මට කියන්න බලන්න මෙතන ඉන්න කෙනෙක්ගෙන් කවුරු හරි කෙනෙක් යම් කිසි කෙනෙක් යම් සිද්ධියක් විදර්ශනා කරනකොට එතන ඇති වෙන්නේ ක්ලේශ ප්‍රහාණය තදංගද විස්කම්බනද? නෑ. විස්කම්බන නෙමෙයි අම්මා. විස්කම්බන ප්‍රහාණය සිද්ධ වෙන්නේ ධාන සිත් වලින්. මොනයින්ද? ධාන සිත් වලින්. රූපාවචර අරූපාවචර ධාන සිත් වලින් සිදුවන ක්ලේශ ප්‍රහාණය තමයි මොකද්ද? විස්කම්බණය වෙනවා. ඒකට උදාහරණ පෙන්නන්නේ බුදුහාමුදුරු මොකද්ද? දියසෙවල පිරි ලිඳකින් බාල්දියක් දාලා වතුර ගන්නට කලින් පොඩ්ඩක් එහෙට මෙහෙට කරනකොට දියසෙවල ටික ඈත් මෑත් වෙනවා. ටික වෙලාවක් යනකම් ආයි එකතු වෙන්නේ නෑ. අන්න ඒ වගේ ඔබත් මමත් ධානයක් ඇති කරගත්තොත් රූපාවචර හෝ අරූපාවචර ඒ ඇතිවන ධානය නිසා කෙලස් ටිකක් ඈත් වෙලා තුනී වෙලා ඉන්නවා තිබෙනවා. හැබැයි ඒකත් නැවත එකතු වෙනවා. ඊළඟට මේ අම්මලා කවුරු හරි කෙනෙක් විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියන්නේ කොහොමද? නාම රූප දිහා බලනවා. ප්‍රඥාවෙන් බලනවා. උදාහරණයක් වශයෙන් හිතන්න මෙහෙම. අර අපි කියපු කතාව ලේලියගේ කතාව. ලේලිය ඔරවනවා නැන්දම්මට පේනවා. හැබැයි ප ဋ ාණ දේශනා අහපු අභිධර්ම දේශනා අහපු මේ රත්තරන් අම්ම කෙනෙක් නම් ඒකට ගැටෙන්න යන්නෙත් නෑ, ඇලෙන්න යන්නෙත් නැතුව මොකද කරන්නේ? විදර්ශනා කරනවා. කොහොමද? රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තන් සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. එතන ලේලියෙක් නෑ, ඇත්තේ රූපයක් විතරයි. මොන රූපයක්ද? පඨවිද? ආපෝද? තේජෝද? වායෝද? වර්ණ. ඇහැට පෙනෙන රූපය මොකද්ද? වර්ණ රූපය පමණයි. චක්කු විඤ්ඤේය රූපයක මොකද්ද? වර්ණ රූපය. වෙන කිසි රූපයක් පේන්නේ නැහැ. ශබ්ද රූපේ පේනවද? නැහැ. වර්ණ රූපය පමණයි පේන්නේ. මේ වර්ණ රූපය ඇසට පෙනෙනකොට මෙතන ඇස ඇතුලේ ඇති වෙනව මොකද්ද? චක්කු විඤ්ඤාණ සිත. ඒක මොකක්ද? නාම ධර්මයක්. චක්කු විඤ්ඤාණ සිත තනියෙන් උපදිනවද? නැහැ. චක්කු විඤ්ඤාණ සිතත් එක්ක චෛතසික 7ක් මිශ්‍ර වෙලා තියෙනවා. මොනවාද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර. කට හුරු වෙන්න කියන බලන්න. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර. මේ 7 විතරයි චක්කු විඤ්ඤාණ සිතේ යෙදෙන්නේ. දැන් මේක කොහොමද හොයාගන්නේ? අන්න ඒකට තියෙනවා රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගයේ පොතේ චිත්ත කාණ්ඩයට පස්සේ චෛතසික කාණ්ඩයට පස්සේ චිත්ත චෛතසික සංග්‍රහණය සම්ප්‍රයෝග ණය කියලා දෙකක් හිමින් අධ්‍යයනය කරත්වා. මම මේ හිමින් කියන කැලල කිව්වේ කලබල වෙන්න එපා. දැන් ඕක කියපු ගමන් මොකද වෙන්නේ? අපේ උපාසකම්මලට හිතනවා
අනේ ඕක අධ්‍යයනය කරන්න කලින් ස්වාමීන් වහන්සේ මැරෙයිද? ඉක්මනට කරගන්න බැරි වෙයිද? අර කලබලයට මොකද වෙන්නේ? තියෙන ටික බය නිසා නැති වෙනවා. අපේ රත්තරන් අම්මා මේ අහන්නකෝ. අහන්න. දැන් ඔයාට මම මේ අද කියන ටික තේරුම් ගන්නකෝ. ඉස්සරහට යන ටිකට පසුතැවෙන්න එපා. නොකල කුසලයට පසුතැවෙන්න එපා. දැන් මොකද්ද කරගන්න ඕන? දැන් මේ දැන් ටික ගන්න. මං හිතනවා මෙතන ඉන්න පුංචිම දරුවගේ ඉඳලා වයෝවෘදම අම්මා දක්වා තේරුම් ගන්න පුළුවන් විදියට මම කියනවා කියලා මම විශ්වාස කරනවා අපේ ස්වාමීන් වහන්සේ. ඒසක් කරුණාවෙන් බොහොම ආදරෙන් ඉල්ලීමක් කරන්නේ අපේ අම්මා බය වෙන්න එපා. ඔබව කවුරු හරි කෙනෙක් මේ ධර්මයට බය කළොත් ධම්ම දෙස්සී පරාභවෝ. ඔබට ඇති වෙන්නේ ධර්මයට බය කියන්නේ ද්වේෂ සිත් ටිකක්. ඒ ද්වේෂ සිත් නිසා ඔබ එන්න පිරිහෙනවා අපේ අම්මා ධර්මයෙන්. ඒක වෙන්න දෙන්න එපා මගේ රුවන්වැලි සෑරා සමිඳුන් ඉදිරිපිටේ ඉඳගෙන. ඇයි මම ඔබට බොහෝම කරුණාවන්තයි. මේ ඉල්ලීම කරන්නේ සම්බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ අපේ අම්මා මං එන වෙලාවේ මං පාරේ යන ගමන් අපේ ස්වාමීන් වහන්සේ සමහර අම්මලා තාත්තලා දැක්කහම පුදුම දුක හිතෙනවා. සමහර අම්මලා අවුරුදු 80යි 90යි තාම පාරයිනේ මුරුංග පිටි දෙකක් තියාගෙන විකුණනවා. ජීවිතය පිළිබඳ තාම නෑ බයක්. මරණයටපත් වෙලා ඊළඟ මොහොතේ අපි කොතනද යන්නේ නේ? ඒ අම්මට තාම ජීවත් වෙන්න මුරුංග මිටි දෙකක් විකුණ ගන්න වෙලා. ඊළඟ ජීවිතේ මේ නාම රූප මිටි දෙක කඩා ගන්න වෙර දරන අම්මලා මෙහෙම දැක්කහම ස්වාමීන් වහන්සේ පුදුම සතුටුයි. අර මුරුංග මිටි දෙක වගේද දෙයනේ නාම රූප මිටි දෙක කඩා ගන්න අවබෝධ ඥාණයට සුදු රෙද්දක් ඇඳගෙන මෙහෙම මහසෑ රජාණන් වහන්සේ පාමුල ඇවිල්ලා වාඩි වෙන සිද්දෙන්. එහෙම වෙලත් නිදා ගන්න නම් එපා. තේරෙනවනේ? මිටි දෙකම බිම. හරිද? ඒස බොහොම ආදරෙන් ඉල්ලන්නේ හැමෝම බොහොම උද්‍යෝගයෙන් වීරයෙන් කැපකිරීමෙන් ඉන්න. වීර නැති වුණොත් මොකද්ද වෙන්නේ? වීර නැති වුණොත් මොකද වෙන්නේ? කියන්න. වීර නැති වුණොත් මොකද්ද වෙන්නේ? හිතන දේ වෙන්නේ. මොකද්ද? වීර නැති වුණොත් මොකද්ද වෙන්නේ? හිතන දේ වෙන්නේ. හිතන දේ වෙන්නේ නැත්තේ කාටද? කියන්න. හිතලා කරන්නේ නැති උන්ට. ඒ කියන්නේ මොකද්ද? හිතනවා නිවන් දකින්න ඕනේ කියලා හිතනවා. හිතලා මහසය මළුවටත් එනවා. ඇවිල්ලා බුදියනවා. දැන් බුදු වෙයිද බුදියයිද? එහෙනම් බුදු වෙන්න අවබෝධයටපත් වෙන්න යමෙක් හිතනවා නම් රත්තරන් අම්මා අප්පච්චි දුවේ පුතේ ගෞරවණීය අපේ ස්වාමින් වහන්සේ මෑණියන් වහන්සේ ඔයත් හැම දෙනෙක්ම හිතලා කරන්න ඕන. විරියාධිපති විරිය සම්පයුත්ත කානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. වීර්ය චෛතසිකය අධිපති භාවයට පමුණුවා ගත්ත කෙනාට පමණයි ඒ කටයුතු නිසි ලෙස කරන්නට පුළුවන් හැකියාව ශක්තිය ලැබේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? වීර්ය අධිපති නැත්නම් ඔහුට හෝ ඇයට උපදින සිත්වලට අධිපති ප්‍රත්‍යේ පිහිට ලැබෙන්නේ නැහැ. කටයුතු නිසි ලෙස සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. මං කතා කරමින් හිටියේ නයාගේ මුගටියාගේ කතාව විදර්ශනා කරන විදිය. මුගටියා දැක්කහම නයාට ඇති වෙන කේන්තිය නැති කරගන්න මේ මුගටියා නයා කිව්වේ කාටද? නැන්දලේලියේ. නැන්දම්මට පුළුවන්කම තිබෙනවා ඒ රූපය දැකලා විදර්ශනා කරන්න. මොකද්ද? රූපායතනං මෙතන වර්ණ රූපයක් පමණයි. ඇත්තටම කියන්න බලන්න ලේලි තුල තියෙන වර්ණ රූපයක්ද වර්ණ සටහනක්ද? වර්ණ රූප කෝටි ලක්ෂ ගණක් එකතු වෙලා හැදිච්ච වර්ණ සටහනක්. හැබැයි මතක තියාගන්න මුළු වර්ණ සටහනේම තියෙන වර්ණ රූප ගොඩක්. හරිනේ? දැන් වර්ණ රූප එකක් ගත්තත් වර්ණ රූප කෝටියක් ගත්තත් වර්ණ රූපනේ. එස එකක් ගමු. අපි මොකද කරන්නේ? විදර්ශනා කරන්න එකක් ගමු.
වර්ණ රූපය චක්කු විඤ්ඤාණ සිත උපද්දනවා. චක්කු විඤ්ඤාණ සිත කියන්නේ නාම ධර්මයක්. ඒ තුල තියෙන චෛතසික 7 නාම ධර්ම. ඒ ටික ඉපදුවේ වර්ණ රූපය ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය ශක්තිය අරමුණු වීම. මොකද්ද? වර්ණ රූපය ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙලා චක්කු විඤ්ඤාණය ඉපැද්දුවා විනා ඒ චක්කු විඤ්ඤාණය මා විසින් උපදින එකක් නෙමෙයි. මගේ ආත්මය නොවේ. සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. දැන් එහෙමනම් පින්වත්නි අපිට පුළුවන් විදර්ශනා කරන්න අන්න ඒ නාම ධර්මය මේ පැත්තේ තියෙන. අධ්‍යාත්මික වූ ඒ නාම ධර්ම පුඤ්ජය මමය මාගේ ආත්මය කියන හිතෙන වැරදි චින්තනය අයින් කරන්නට පුළුවන් කොහොම දැකලාද? හේතු ඵල දැකලා. මොකද්ද හේතුව? වර්ණ රූපය. මොකද්ද ප්‍රත්‍යෝත්පන්නය? චක්කු විඤ්ඤාණය සහ එහි තිබෙන චෛසික 7. දැන් ඔය විදියටම ඔබට ඇසෙන ශබ්දය, දැනෙන ගන්ධය, දැනෙන රසය, දැනෙන පහස මේ සියල්ලම විදර්ශනා කරන්න පුළුවන්කම තිබෙනවා. එකක් කියලා දුන්නාම ඒ ඇසුරෙන් අනිත් ටික හදාගන්න දැන් ඔය ඇත්තෝ දක්ෂ වෙනවා. ඒ කොහොමද? සද්දායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. කවුරු හරි ඔබට ಗುಣ කියනවා, හිත උද්දාමයටපත් වෙනවා. කවුරු හරි ඔබට අගුණ කියන බනිනවා, හිත ගැටෙනවා. මේ ඇලීමත් මේ ගැටීමත් දෙකටම හේතුව මොකද්ද? ඒ ශබ්දය සත්වයකට පුද්ගලයෙකුට ගැට ගැහුවා. ඇහෙන සෝත විඤ්ඤාණය මට ගැට ගැහුවා. එතකොට ඒකට කියන මොකද්ද? අන්තෝ ජටා බහි ජටා. අන්තෝ ජටා කියන්නේ මේ ඇතුළත මේ චක්කු විඤ්ඤාණය මම කියලා ගැට ගහ ගන්නවා. සෝත විඤ්ඤාණය. බාහිර ඇහිච්ච ශබ්දය කාගේ හරි සත්වයේගේ පුද්ගලයෙක්නේ. අල්ලපු ගෙදර කෙනා මට බැන්නා. තේරෙනවනේ? වැඩපලේ බොස් මට බැන්නා. තේරෙනවද? අම්මා තාත්තා මට බැන්නා. දැන් පහුගිය දවසක අපි දැක්ක ස්වාමීන් වහන්සේ තාත්තා බැන්නා කියලා දුව රේල්ලුවට පැනලා. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ දරුවා ධර්මය නොදැන සිටීම. ඇත්තටම සිංහල බෞද්ධ වුණාට අපි බහුතරයක් මේ ධර්මය නම් දන්නේ නැහැ. ධර්මයේ චුට්ටක් දැනගත්තත් මේ වගේ ගම්භීර ධර්මය නම් දන්නේ ගොඩාක් 14ක් පිරිසක් විතරයි. දැන් එහෙනම් ඊළඟට අපි කල්පනා කරමු අර මුලින්මා ගාථාවේ සඳහන් කළ පාඨයේ පරිදි යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු. ඒ වගේ ස්කන්ධ ගොඩක් තියෙන තැනකට මොකද කියන්නේ? හෝති සත්තෝති සම්මුති. මේ පංච උපාදානස්කන්ධය යම්කිසි පුද්ගලයෙක් මේ පංච උපාදානස්කන්ධය යම්කිසි පුද්ගලයෙක් සත්වයක පුද්ගලයෙකු ආත්මයක් ලෙස දකිනවා නම් භාග්‍යවතුන් වහන්සේ ඒකට කියන මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා කියනවා. මොකද්ද සක්කාය දිට්ඨිය කියන පදේ තේරුම? සක්කාය කියන වචනය තථාගතයන් වහන්සේ හඳුන්වනවා පංච උපාදානස්කන්ධයට. දිට්ඨිය කියලා කියනවා වැරදි දැක්ම. එහෙනම් පංච උපාදානස්කන්ධය කෙරෙහි මම මගේ ආත්මය සත්වයේ පුද්ගලයෙක් කියලා කවුරු හරි කෙනෙක් වරදවා දකිනවා නම් ඒකට කියන මොකක් කියලාද? සක්කාය දිට්ඨිය කියලා කියනවා. පින්වත්නි මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න උවමනා කට්ටිය අත උස්සන්න බලමු. සක්කාය දිට්ඨියෙන් මිදෙන්න කැමති කට්ටිය. හොඳට අත උස්සන්න බලමු. බොහොම හොඳයි. සක්කාය දිට්ඨියෙන් මිදෙන්න කැමති අය.
සක්කාය දිට්ඨියෙන් මිදෙනව නම් ඉස්සෙල්ලාම අර කිව්වා වගේ රූප ටික ඉගෙන ගන්න ඕන. ඊළඟට ඒ රූප හැදෙන ප්‍රත්‍ය ටික ඉගෙන ගන්න ඕන. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රත්‍ය දක්වන ක්‍රම තුනක් තිබෙනවා. ඒකට පළවෙනි එකට කියනවා ආර්ය සත්‍ය ක්‍රමය, දෙවෙනි එකට කියනවා පටිච්ච සමුප්පාද ක්‍රමය, තුන්වෙනි එකට කියනවා ප ဋ ාණ ක්‍රමය කියලා කියනවා. ඒකෙදි පින්වත්නි දැන් පටිච්ච සමුප්පාද ක්‍රමය ගමු. මේ පටිච්ච සමුප්පාද ක්‍රමය ගත්තොත් ඒකේ තියෙනවා අවිජ්ජා පච්චය සංඛාරා. ඔය සංඛාර කියන පදේ තේරුම මොකද්ද? සකස් කිරීම නෙමෙයි. සංඛාර කියන පදේ අර්ථ තියෙන්න පුළුවන් සකස් කිරීම, හේතු වලින් සකස් වුණු දෑ කියලා ගන්න පුළුවන්. තව කර්ම කියන අර්ථ ගන්න පුළුවන්. තවත් අර්ථ ගන්න පුළුවන්. මෙතන මොකද්ද තියෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර කියන පදේ සංඛාර කියනකොට මොකක්ද අර්ථය? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. ඔය තුන පොදුවේ ගත්තොත් මොනවාද? කුසල් හා අකුසල්. පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිඤ්ඤාභි සංඛාර වශයෙන් ගත්තොත් ඒ කියන්නේ පොදුවේ ගත්තොත් කුසල් හා අකුසල් කියලා ගන්න පුළුවන්. මේ කුසල් අකුසල් මොකද්ද? නෑ සකස් කරන දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. හරිද? දැන් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාරත් සකස් කරන දේවල්. අපි તો මැටි වලින් හදන මේ වගේ කෝප්පයක්. ඒකත් සකස් කරන දේවල් නේ. එතකොට පුඤ්ඤාභි සංඛාර වලට කෝප්පයයි තියෙන්නේ. ඒක සකස් කරන හැමදේම උතෙන්ට අයිති වෙන්නේ නෑ. මෙයන් හැම රජ කෙනෙක්ම මිනිහෙක් වුණාට හැම මිනිහෙක්ම රජ කෙනෙක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕන. මොකද්ද කිව්වේ? සංඛාර කියනකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන පදේ අර්ථය අරගෙන තියෙන කොතෙන්ටද? මේ පටිච්ච සමුප්පාදයේ කියන අවස්ථාවේ තියෙන තැනට. හොඳයි. එතකොට ඒ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිඤ්ඤාභි සංඛාර එහෙම නැත්නම් කුසල අකුසල ධර්මයෝ ඇතිවීමට පටිච්ච සමුප්පාදයේ පෙන්වා ඇති හේතුව මොකද්ද? අවිජ්ජාව. අවිජ්ජා පච්චය සංඛාරා. අවිජ්ජා පච්චය සංඛාරා කියනකොට මේ සංඛාර කියන ධර්මය ඇතිවීමට එහෙම නැත්නම් කුසල සිත් අකුසල සිත් ඇතිවීමට බලපාන එකම එක හේතුවයි පටිච්චසමුප්පාදෙ පෙන්නලා තියෙන්නේ. මොකක්ද ඒ හේතුව? අවිද්‍යාව. දැන් බලන්න ප ဋ ාණ දේශනාව ඇතුලේ කුසල් සිත් අකුසල් සිත් ඇතිවීමට බලපාන හේතු 12ක් පමණ දක්වනවා. හැබැයි පටිච්චසමුප්පාදය දක්වන්නේ එකම එක හේතුවයි අවිද්‍යාව පමණයි. මේ අහගන්න පින්වත්නි, අපි හිතමු ශ්‍රීපාදයේ වන්දනා කරන්න ශ්‍රීපාදස්ථානයට යන්න පාරවල් එකයි තියෙන්නේ කියලා හිතමු. එකම එක පාර නම් තියෙන්නේ. කොච්චර දුෂ්කර වුණත් මොකද්ද වෙන්නේ? ඒ පාරෙම යන්න ඕන. යන්න බැරි කට්ටියට යන්න බෑ. හැබැයි ශ්‍රීපාදස්ථානයේ වන්දනා කරගන්න පාරවල් 3ක් 4ක් තියෙනවා නම් එකක් අමාරු නම් අනිත් ලේසි පාරවල් වලින් යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ මේ සත්වයාගේ පංච උපාදානස්කන්ධය කෙරෙහි මමත්වය සක්කාය දිට්ඨිය දුරු කරගන්නට හේතුඵල න්‍යාය දැකිය හැකි ආකාර 3ක් ගැන දේශනා කරන්නේ. පළවෙනි ආකාරයෙන් අමාරු අයට දෙවෙනි ආකාරය, දෙවෙනි ආකාරයෙන් අමාරු අයට තුන්වෙනි ආකාරය ගන්න. පළවෙනි ආකාරය අතිශයින්ම සංකීර්ණයි. ඒකට හේතුව තමයි ඒ ක්‍රමයේ තියෙන හේතු දෙකයි ඵල දෙකයි. ආර්ය සත්‍ය ක්‍රමය. ඒක සංක්ෂේපයි. ඒ දේශනාව සංක්ෂිප්තයි. ඊළඟට දෙවෙනි ක්‍රමයේ පටිච්ච සමුප්පාද ක්‍රමේදී හේතුවකට ඵලයක් තිබෙනවා. ඒ තිබෙන්නේ ඒ ඵලය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව විතරයි. මොකද්ද?
අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට සංස්කාර ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව අවිද්‍යාව විතරයි එතන දක්වන්නේ. හැබැයි ප ဋ ාණ ක්‍රමේදී පින්වත්නි ඔය සංඛාර කියන ඒවා ඇති වෙන්නේ මොනවද සංඛාර කිව්වේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. ආනිඤ්ඤාභි සංඛාර කියන්නේ මොනවද? අරූපාවචර මොනවද? ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නා සංඥායතන කියන මොනවද? අරූපාවචර කුසල් සිත් 4. මේවා ඇති වෙන්න බලපාන මොනවද? ඔය සිත් තමයි ඒ සිත් ටික ඇති වෙන්න බලපාන හේතු ප ဋ ාණ දේශනාවේදී පෙන්නනවා 12ක් පමණ. මොනවද? කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සමහර සිත් ඇති වෙනවා. ආරම්මන ප්‍රත්‍යයෙන් හැම සිතක්ම ඇති වෙනවා. අධිපති ප්‍රත්‍යයෙන් සමහර සිත් ඇති වෙනවා. අනන්තර ප්‍රත්‍යයෙන් හැම සිතකටම උපකාර වෙනවා. සමනන්තර ප්‍රත්‍ය හැම සිතකටම උපකාර වෙනවා. සහජාත සමහර ඒවට, අඤ්ඤමඤ්ඤ සමහර ඒවට, නිස්සය හැම එකකටම. දැන් බලන්න අම්මා. එහෙනම් ඒකේ පෙන්නනව නේද? බුදුරජාණන් වහන්සේ විසින් මේ ප ဋ ාණ දේශනාව ඇතුළත ඔය හේතුඵල ධම විස්තර කරන අති දීර්ඝ විස්තර ක්‍රමය පෙන්නලා දීලා උපකාර කරනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන තියෙන සංස්කාර කියන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර පොදුවේ කියනවා නම් කුසල් සිත් ටික, අකුසල් සිත් ටික ඇතිවීමට බලපාන මොනවද? හේතු රැසක් පෙන්නනවා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා ශ්‍රීපාදයේ වන්දනා කරන්න යන්න එකම එක පාර නම් තිබුණේ. ඒක අනිවාර්යෙන් යන්න ඕන, යන්න බැරි කෙනාට යන්න බෑ. අපහසුනා. හැබැයි මේ වගේ විවිධ හේතු පෙන්නලා දීලා තිබෙනවා නම් එකම එක ධර්මයක් උපදින්න. තේරුණානේ? එක සිතක් උපදින්න හේතු රසක් පෙන්නලා තියෙනවා නම් එක ක්‍රමයකින් අල්ලගන්න බැරි නම් ඊළඟ ක්‍රමයෙන් හරි අල්ලගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි මේකේ තියෙන වටිනාකම හා වාසිය. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ හේතු ප්‍රත්‍ය ගම් බලන්න. අර කතා කරපු අකුසල් සිත් වලින් මම එක සිතක් අල්ල ගන්නවා. සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුක්ත, අසංකාරික හෝ සසංකාරික සිත. ඔය දෙකෙන් එකක්. එවනම් සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුක්ත, අසංකාරික සිත හෝ සසංකාරික සිත. එයින් එකක්. උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුක්ත, අසංකාරික සිත, සසංකාරික සිත. ඒ දෙකෙන් එකක්. උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්පයුක්ත, අසංකාරික සිත, සසංකාරික සිත. ඔය දෙකෙන් එකක්. දැන් මම ඔය ටික කියද්දි කටෙන් කියවිච්ච අම්මලා ටික දෙනෙක් ඉන්නවනේ, තාත්තලා ටික, දරුවෝ ටික. අන්න ඒ පින්වතුන් බොහොම වාසනාවන්තයි. තාම කියාගන්න බැරි අය ඉන්නව නේද? උන්දලට හරිද මැරෙන්න වෙන්නේ සමහර වෙලාවට ඔය හිතක්වත් දන්නේ නැතු. අපේ ස්වාමීන් වහන්සේ පහුගිය දවස්වල මම කුරුණෑගල මාස්කොත පැත්තේ සිල් මාතා ආශ්‍රමයක ධර්ම දේශනාවක් කළා. තරුණ පුතෙක් ඇවිල්ලා හිටිය ගුරුවරයෙක් කියනවා, ස්වාමීන් වහන්සේ ඉස්සර මට අභිධර්මයේ මෙලෝ හසරක් තේරෙන්නේ මතක හිටින්නේ. ඔබ වහන්සේ ධර්ම දේශනාවකදී කිව්වා පහනක් පත්තු කරන්න බුදුරජාණන් වහන්සේට විශේෂ පහනක්. කොහොමද? ගෙදර පත්තු කරන සාමාන්‍ය පහනට අතිරේකව සුවඳ තෙල් බින්දුවක් දාලා හඳුන් තෙල්, කුරුඳු තෙල් මොනවා හරි සුවඳ තෙල් බින්දුවක් දාලා ඉස්සරහම ඉන්න නිදාගෙන ඉන්න උපාසකම්ම නම් කැතයි ඉතින්. නිදාගන්න පරතරන් අම්ම ඈ. හරිද? එතකොට විශේෂ මේ කාරණා මං කියලා දෙන්නේ ඕගොල්ලන්ට තාම මේක හැදිලා නැත්නම් මේක හදාගන්න. ඔය වෙලාවේ නිදාගෙන හිටියොත් අපරාධෙනේ. ආගන්න. විශේෂ පහනක් පත්තු කරන්න. පොල් තෙල් පහන. ඒකට සුවඳ තෙල් බින්දුවක් දාන්න. දාලා පහන පත්තු කරලා අදිෂ්ඨානයක් කරන්න. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
ඔබ වහන්සේගේ ඥාන සාගරයට මේ මාගේ පහන සුවඳ ඇති තෙල් සහිත පහන පූජා කරමි පූජා වේවා. ඒ කුසලය මට ධර්මඥානය මූදු වීමට ධර්ම ශක්තිය ධර්මඥානය ප්‍රඥාව පහළ වීමට උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න අම්මා. ඒ කාන්තෙන් ඒකේ පිහිටක් ලැබෙනවාමයි. මෙතන ඉන්නෝ එහෙම පිහිට ගත්ත අය බොහොමයි ඉන්නවා. ඒ පුතා මට කියනවා ගුරුවරයෙක් ස්වාමීන් වහන්සේ මං රුවන්වැලිසෑය හාමුදුරුව හම්බෙන්න ආවා. පහනක් පත්තු කරගෙන රුවන්වැලිසෑය හාමුදුරුව වටේට ප්‍රදක්ෂිනා කළා. ඔබ වහන්සේ කියපු විදියට අදිෂ්ඨානයක් කළා. අපේ ස්වාමීන් වහන්සේ පව්වදා ගෙදර ගිහිල්ලා නෝනට උදව්ව පිණිස දර පලන ගමන් ෆෝන් එක සාක්කුවේ දාගෙන ඔබ වහන්සේගේ බණක් ඉයර්ෆෝන් එක කනේ ගහගෙන අහගෙන මම දර පලනකොට ස්වාමීන් වහන්සේ පුදුම දෙයක් වුණා. මේ ධර්ම කරුණු වෙනදා නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ මෙන්න මට ධර්මයේ තේරෙන්න පටන් ගත්තා. මම දර පලන එක පැත්තකින් තියලා ස්වාමීන් වහන්සේ වාඩි වෙලා පොතක් අරගෙන කරුණු ආසාවට ලියන්න පටන් ගත්තා. දැන් අපේ ස්වාමීන් වහන්සේ පුදුම අහන ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන්. අහන ඕන දෙයකට උත්තර දෙන්න පුළුවන්. ඒ සමේ රත්තරන් අම්මලා දැනටත් Tamanට මේ ධර්මය මදිනම් ධර්මඥානය මදිනම් මතක හිටින්නේ නැතිනම් මේ ධර්ම දේශනාවක් කියද්දි නිින්ද යනවනම් පල්ලෙහාට කඩා වැටෙනවනම් හිසගා බෙල්ලගාවින් එම් මොකද්ද වෙලා තියෙන්නේ? Tamanට මේ වීරිය ලැබිලා නැහැ. මේකට ආසාව ලැබිලා නැහැ. ඒ ආසාව ඇති කරගන්න මොකද්ද කරන්න ඕන? පහනක් පත්තු කළා අන්න අර කිව්ව විදියට අදිෂ්ඨානයක් කරන්න. මේක වෙනවමයි. මතක තියාගන්න. ඒ නිසා දැන් ඔය ඇත්තෝ ඒ විදිහට කටයුතු කරගෙන තමන්ගේ මේ ධර්මඥානය දියුණු කරගන්න මම ඔබට කිව්වා සිත් 8ක්. මේ සිත් 8 මොනවද? ලෝභ සිත් 8. හොඳයි. අන්‍යාගමික පුද්ගලෙක් ගැහැණු කෙනෙක් දරුවෙක් අතට අරගෙන මේ දරුවා කෙරෙහි බොහෝම ස්නේහයෙන් hina වෙවි දරුවා නලවනවා. එයාගේ හිතේ අදහසක් තියෙනවා දෙවියන් වහන්සේ දුන් දරුවා කියලා. ඇතිවන සිත සෝමනස්ස සහගතයි. උපේක්ඛා නැහෙනි. හරි සතුටෙන් බබා නලවන්නේ. දිට්ඨිගත සම්පයුත්තය අම්මලා හරි ඇයි ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදිලා තියෙනවා. තමනුයි තමන්ගේ ස්වාමි පුරුෂයා එකතු කරලා හදාගත්ත දරුවා බාර දීලා තින දෙයයන් වාසිට. හොඳටම දන්න මේ දරුවා හදාගත්තේ අපි දෙන්න කියලා. කියන මොකද්ද? දෙවියන් වහන්සේ දුන් දරුවා කියලා මිත්‍යා මතයක් පළ කරනවා. ඊළඟට ඥානවති ඥානයක් නෑ අම්මා දිට්ඨිය. හොඳේ තේරෙන්නේ? දිට්ඨිගත සම්පයුත්ත විප්පයුත කුසල් සිතේ තමයි ඥාන සම්පයුත්ත විප්පයුත තියෙන්නේ. මේ ලෝභ හිත් හොඳේ පැටලිලා අම්මට. දැන් එනකො ඔන්න දිට්ඨිගත මොකද්ද? සම්පයුත්ත සිතක්. දැන් අසංකාරික සසංකාරික ભેදේ තීරණය කරන්න ඕනේ. ඒක තීරණය කරන්න අමාරුයි අපිට. නමුත් අපි හිතමු මෙහෙම. ඔන්න එතුමියට කවුරුත් කියලා එහෙම නැත්නම් එතුමිය හිත උනන්දු කරගෙන දරුවා නලවනවා නෙමෙයි. එයාට ආයාසයෙන්ම දරුවන්ට ආසයි. ආයාසයෙන්ම දරුවන්ට ආදරේ. ඒ නිසා මොකද වෙන්නේ? ඇය බොහොම ආදරෙන් දරුවා නලවනවා. හොඳයි දැන් ඇති උනේ මොකද්ද? අසංකාරික සිත. සසංකාරික වෙන්න නම් උනන්දු කරවන්න ඕන. ඒක තමන්ම උනන්දු කරගන්න. මම උදාහරණයක් කියන්න. ඔන්න කාට හරි කෙනෙකුට අපි හිතමු ඔෆිස් එකේ තියෙනවා මේස උඩ බොස්ගේ මේස උඩ තියෙනවා රුපියල් ලක්ෂයක්. තමන් එතනින් යනවා. හොරකම හොඳට පුරුදු කෙනෙක් නම් දැක්ක ගමන් හොරකම් කරනවා. ඒක අසංකාරිකයි. තව කෙනෙක් ඉන්නවා. එයා හොරකම් කළා පුරුදු නෑ. හැබැයි ගෙදර ලොකු ප්‍රශ්නයක් මොකද්ද? තමන්ගේ දරුවෙකුට ඔපරේෂන් එකක් වියදම් කරන්න ඕන. එයා දෙසරයක් හිතන මොකද්ද? කමන්නේ යන්නේ මේක ගත්තට ඉතින් මොකද වෙන්නේ කියලා හිතලා ගන්නවා. අන්න එන මොකද ඒක? සසංකාරිය හිතලා ගන්නේ. තව කෙනෙක් ඉන්නවා. තමන් හිතලා ගන්නෑ. යාළුවෙක් ඇවිල්ලා කියනවා ඕක ගත්තට කමන්නේ නැහැ බං බොසාට හොඳට සල්ලි තියෙනවා. කියලා මොකද වෙන්නේ? බලෙන් ගන්නවනවා. දැන් එහෙනම් මොකද්ද වෙන්නේ? අන්න ඒකත් සසංකාරිකයි. අසංකාරිකයි කියන්නේ තමාගේ හෝ අන් අයගේ මැදිහත් වීමකින් තොරව හට ගන්නවා. සසංකාරිකයි කියන්නේ
තමාගේ හෝ අන් අයගේ මැදිහත් වීමකින් උනන්දු කරවීමකින් හටගන්නා සිත්. හොඳයි. දැන් අපි ඔයතනින් එක සිතක් ගමු. සෝමනස්ස සාගත, ditthිගත සම්පයුක්ත, අසංකාරික ලෝභ හිතක් ගන්නවා. අපි තුන් උදාහරණයක් වශයෙන් කේක් කෑල්ලක් කන්න හිතෙනවා. මොකද හිතෙන්නේ? කේක් කෑල්ලක් කන්න හිතෙනවා කාට හරි කෙනෙකුට. ඇති වෙන සිත මොකද්ද? ලෝභ හිතක්. අපි තුන් අර જાතිය ලෝභ හිතක්. ලෝභ හිතක අම්මා තියෙනවා හේතු දෙකක්. ලෝභ හිතක් ගත්තොත් ඒක ඇතුලේ තියෙන මොකද්ද? හේතු දෙකක්. මොනවද? ලෝභයයි කියන්නේ මෝහයයි. ලෝභයයි මෝහයයි. මෝහය හැම අකුසල සිතකම සාධාරණයි. ඒකට කියනවා අකුසල සාධාරණ. මෝහය තියෙන. මෝහය කියන්නේ මෝඩකමනේ මෝහ කරනවා. මොකද්ද මෝහ කරන්නේ? අරමුණේ ඇත්ත වසනවා. අරමුණේ ඇත්ත මෝහ කරනවා. මොකද්ද කේක් කෑල්ලේ තියෙන ඇත්ත? කේක් කෑල්ල කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මෙන්න මේ සුද්ධාෂ්ටක රූප කලාප මිටි ටිකක්. මොනවාද? සුද්ධාෂ්ටක රූප කලාප මිටි පොකුරකට තමයි කියන්නේ මොකද්ද? කේක් කෑල්ල කියලා. මොකද්ද එතන තියෙන ඇත්ත? මොකද්ද ඇත්ත? කේක් කෑල්ල කියලා අපි කිව්වට සම්මුතියෙන් එතන තියෙන්නේ මොනවද? එතන තියෙන්නේ සුද්ධාෂ්ටක පොදියක්. මේ සුද්ධාෂ්ටක පොදිය තියෙද්දී අපිට පෙන්වන්නේ කේක් කෑල්ල. අන්න ඒකට කියනවා අරමුණේ ඇත්ත වැහුවා මුවහ කළා. ඇත්ත වැහුවට පස්සේ ලෝභයෙන් ඇලෙනවා. මෝහයෙන් මුවහ කළාම ලෝභයෙන් ඇලෙනවා. විවාහ වෙච්ච කට්ටිය අතුස්සන බලන්න. විවාහ වෙලා ඉන්නේ ඔයාලට උනේත් ওই ටික තමයි. මොකද උනේ? මෝහයෙන් අරමුණෙහි ඇත්ත මෝහ කළා. මෝහ කළාම ලස්සන මනමාලියෙක් නේ පෙනුණා. ඇලුණා. දැන් මොකද වෙන්නේ? ඉන්නව ඇලිලා. ඇඹලයා වාගේ. ඇයි ඇත්ත මෝහ කරපු නිසා. ඇත්ත දැක්කනම් කීයටවත් ඔතෙන්ට යන්නේ නැහැ. ඔබට මතකද හරියටම ඇත්ත දැක්ක එක්කෙනෙක් හිටියා. පෝරුව උඩදී. කවුද? සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ මල්ලි කවුද? පසුව කදිරවණීය රේවත මහරහතන් වහන්සේ බවට පත්තුණු ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි. මගුල් පෝරුවේ ඉන්නකොට අම්මා ඇවිල්ලා කියනවා මගේ දුව මගේ අත්තම්ම මෙන් වේවා කියලා. අත්තම්මට අවුරුදු 120යි. හැම රැලි වැටිලා දත් 32කින් 30ක් වැටිලා දෙකයි ඉතුරු. කොණ්ඩේ සුදු වෙලා. දැන් මේ තරුණයා කල්පනා කරනවා අද තරුණව හොඳට හිටියට මෙයාගෙත් කොණ්ඩේ ඉදෙනවද? මෙයාගෙත් හැම රැලි වැටෙනවද? මේ අත්තම්මා වගේ මෙයාගේ දත් ටික වැටෙනවද? ඇත්ත දැක්කා. මොකද උනේ? පැනලා දිව්වා පෝරුවෙන් ජේතවනාරාමයට. මහාන කළා. රහත් වුණා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර කෙස්රැවුල් වවාගත්ත උතුමන් වහන්සේලා තුන්නමයි ඉන්නේ. ඒ එක් නමක් තමයි කදිරවණීය රේවත උත්තමයාණන් වහන්සේ. තේරුණානේ? එතකොට එදා පෝරුවෙන් බැහැලා දිව්වේ නැත්නම් රහත් වෙයිද? ධර්ම අවබෝධය කරගනීද? නෑ. එහෙනම් ඔය ඇත්තෝ වගේ තාමත් මොකද වෙන්නේ? දරුවෝ හදාගෙන සසරේ බඩ ගන්නවා. එසම් මෙන්න මේ ධර්මතාවය හරියට දකින්න ඕනේ. දැන් මතක තියාගන්න යම් කිසි කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නම් අර කේක් කෑල්ලේ තියෙන ඇත්ත දැක ගන්න. ඒකට කියන විදර්ශනාව. නමුත් මෝහයෙන් මොකද්ද කරන්නේ? විදර්ශනාව නෙමෙයි සාමාන්‍ය විදියටම දකිනවා. ස්කන්ධයක් තියෙනවා. මොකද ස්කන්ධේ? රූපස්කන්ධයක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන රූපස්කන්ධයේ තියෙන තැනක එයාට පෙන්නනවා කේක් කෑල්ලක් මෝහය. ලෝභයෙන් ඇලෙනවා. මෙහාගේ නම් හැමෝම සාදුකාරයක් පවත්තන. ගහකට තිබෙනවා මුල්. ගහක තියෙන මුල් බැහැ ගන්නවා පොළව ඇතුලේ. පොළව ඇතුලේ බැහැගෙන මොකද්ද වෙන්නේ? පොළව තදින් අල්ල ගන්නවා. පොළව තදින් අල්ලා ගැනීම නිසා
ඒ ගහේ කඳට අතු ඉතිවලට ශක්තිය සපයනවා. ඒ වගේ හිතක් ඇතුලේ තියෙන මේ හේතු දෙක අරමුණ ඇතුලේ බැහැලා අරමුණ තදින් අල්ලා ගැනීම නිසා සිතට චෛතසිකයන්ට ඒ සිත සමග උපදින චිත්තජ රූපයන්ට ශක්තිය සපයනවා. ඒකට කියනවා හේතු ප්‍රත්‍ය කියලා. මොකද්ද කියන්නේ? හේතු ප්‍රත්‍ය. එහෙනම් මතක තියාගන්න ඕන සිතක් තිබෙනවා. ඒ සිත ඇතුලේ තියෙනවා හේතු. ඒ හේතු ගහක මුල් වගේ ගහක මුල් පොළව ඇතුලේ බහිනවා. පොළව ඇතුලේ බහැලා පොළව තදින් අල්ල ගන්නවා. පොළව තදින් අල්ලා ගැනීම නිසා ගහේ කඳට අතු ඉති වලට ශක්තිය සපයනවා. ඒ වගේ හිත ඇතුලේ තියෙන මුල් මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදේශ, අමෝහ. ඒ මුල් වලට කියනවා අකුසල මුල් හා කුසල මුල්. මොනවද කියන්නේ? අකුසල මූල හා කුසල මූල. ඒවා අරමුණ ඇතුලේ බැහැ ගන්න. මොකක් ඇතුලේද බැහැ ගන්න? අරමුණ ඇතුලේ. දැන් ඉස්සෙල්ලා අපි කිව්ව අරමුණ මොකද්ද? කේක් කෑල්ල. කේක් කෑල්ල ඇතුලේ බැහැ ගන්නවා. බැහැගෙන මොකද වෙන්නේ? තදින් අල්ල ගන්නවා. කොහොමද අල්ලගන්නේ? දැන් හිත තියෙන්නේ මෙහෙනේ. කේක් කෑල්ල තියෙන්නේ එළියේනේ. දුරංගමං ඒකචරං දුර යනවා. හිත මෙතන තිබුණාට ඒ හිත ඇතුලේ ඒ කියන්නේ හිත ගිහිල්ලා මොකද වෙන්නේ? හිතේ තියෙන හේතු ටික බැහැ ගන්නවා. මෝහය කේක් කෑල්ල ඇතුලේ බැහැලා තදින් අල්ල ගන්නවා. ලෝභය කේක් කෑල්ල ඇතුලේ බැහැලා තදින් අල්ල ගන්නවා. මෝහය තදින් අල්ලගන්නේ කොහොමද? අරමුණෙහි මුලා වෙලා. ලෝභයෙන් තදින් අල්ලගන්නේ කොහොමද? අරමුණෙහි ඇලිලා. අරමුණෙහි මුලා වෙලා තදින් අල්ල ගන්නවා. අරමුණෙහි ඇලිලා තදින් අල්ල ගන්නවා. තදින් අල්ලා ගැනීම නිසා අගන්න. තදින් අල්ලා ගැනීම නිසා ඇති වුණු සිතට ඇති වුණු චෛතසිකයන්ට ඒ සිත් සමග උපදින චිත්තජ රූපයන්ට මොකක්ද වෙන්නේ? ශක්තිය සපයනවා. ඒකට කියනවා හේතුපච්චයේන පච්චයෝ. ඔන්න බලන්න හේතු ප්‍රත්‍ය විස්තර කරද්දී විස්තර කරන්නේ භාගතුන් වහන්සේ මෙමය. හේතු ටික හේතු සම්පයුත්ත කාණං ධම්මානං ඒ හේතුත් එක්ක සංප්‍රයුක්ත වෙච්ච සිතටයි ඉතුරු චෛතසිකයන්ටයි තං සමුට්ඨානානංච රූපානං ඒ සමග උපදින රූපයන්ටයි හේතුපච්චයේන පච්චයෝ මූල භාවයෙන් උපකාර කරන මොන භාවයෙන්ද? මූල භාවය. ඒ කියන්නේ ගහක මුලක් පොළව ඇතුලේ බැහැලා පොළව තදින් අල්ලා ගැනීම නිසා ගහට සපෝට් කරන්න යම්සේද හිතක මුල් ටික අරමුණ ඇතුලේ බැහැලා අරමුණ තදින් අල්ලා ගැනීම නිසා සිතට චෛතසිකයන්ට චිත්තජ රූපයන්ට සපෝට් කරනවා. චිත්තජ රූපය විතරක් නෙමෙයි තවත් රූප ටිකක් තියෙනවා. මම ඒක විස්තර කරලා ඇති. හරිද? අන්තර්ජාලයේ පරීක්ෂා කරලා බැලුවොත් හේතු ප්‍රත්‍ය සම්බන්ධයෙන් දේශනාවල වඩා විග්‍රහ විස්තර සහිත තැන්වල මේ වෙලාවක් නෙමෙයි සම්පූර්ණ කතාව කතා කරන්නේ. දැන් අපි කතා කළා ඔන්න මේ හේතු ප්‍රත්‍ය ඇසුරෙන් කොහොමද විදර්ශනා කරන්නේ? ආරම්මන ප්‍රත්‍ය ඇසුරෙන් කොහොමද විදර්ශනා කරන්නේ? ඒ කොහොමද? මේ බලන්න. සමහර සිත් තිබෙනවා. ඔන්න මම දැන් කියාගෙන ගියපු තැන ඔයාලට මතක නම් ආයසරයක් මුලට යන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට සංඛාර කියන එක ඇතුලේ මොකද වෙන්නේ? අකුසල් සිතුත් තියෙනවා කුසල් සිතුත් තියෙනවා. අපි එක සිතක් ගත්තා අකුසල සිතක්. ඒ අකුසල සිත ඇති වෙන්නට බලපාන මොකද්ද? ප්‍රධාන හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිජ්ජා පත්‍ය සංඛාර නිසා ප්‍රධාන හේතුව මොකද්ද? අවිද්‍යාව. හැබැයි මේ අකුසල හිත ඇති වෙන්නට ප ဋ ාණේදී කියනවා කිව්ව මොකද්ද? හේතු රසක්. එකක් හේතු ප්‍රත්‍ය. දැන් ඔන්න හේතු ප්‍රත්‍ය කියලා දුන්නා. දැන් හේතු ප්‍රත්‍ය කියලා දුන්නා. කොහොමද ගන්න? අපි කතා කරපු ලෝභ හිතට ලෝභ සිත ඇතුලේ තියෙන හේතු දෙක උපකාර කරනවා මොකක් වගේද? ගහක මුල් වගේ. ගහක මුල් පොළව ඇතුලේ බහිනවා. ලෝභ සිතේ තියෙන මුල් දෙක අරමුණ ඇතුලේ බහිනවා. මොකක්ද හේතු දෙක? ලෝභයයි මෝහයයි. මෝහය කේක් කෑල්ල ඇතුලේ බැහැලා මොකද වෙන්නේ? මුලා වෙලා තදින් අල්ල ගන්නවා. ලෝභය කේක් කෑල්ල ඇතුලේ බැහැලා ඇලිලා තදින් අල්ල ගන්නවා. ඇලිලා හෝ මුලා වෙලා තදින් අල්ලගත්ත නිසා මොකද වෙන්නේ? සිතට ශක්තිය සපයනවා.
චෛතසිකයන්ට ශක්තිය සප. මොන හිතටද? ලෝභ සිතට. හරියටම හරි. මොන හිතටද? අර අපි කතා කරපු ලෝභ සිතට. දැන් ඊළඟට මේ ලෝභ සිත ඇති වෙන එක ප්‍රත්‍යක් විතරයි මං කිව්වේ. ඒ හේතු ප්‍රත්‍යය. තව ආරම්මන ප්‍රත්‍යයෙන් ගන්න පුළුවන්. අපි හිතමු ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන් මොන ප්‍රත්‍යෙන්ද? ආරම්මන ප්‍රත්‍යයෙන් ඇති වෙන්න පුළුවන්. ඒ කොහොමද? ආගන්න. සිත් ගත්තොත් මන් දිහා බලා ගන්න. සිත් ටික ගත්තොත් ඇති වෙන ස්ථාන කීයක් තියෙනවද? සිත් වර්ග කීයක් තියෙනවද? මෙතන ඇති වෙන්නේ අම්මා මන් දිහා බලාගෙන කතා කරන්න. චක්කු විඤ්ඤාණ හැමෝම කියන්නේ චක්කු විඤ්ඤාණ. ඇසේ ඇති වෙන්නේ චක්කු විඤ්ඤාණ. කනේ ඇති වෙන්නේ සෝත විඤ්ඤාණ. නාසයේ ඇති වෙන්නේ ගාන විඤ්ඤාණ. දිවේ ඇති වෙන්නේ ජීවහා විඤ්ඤාණ. කයේ ඇති වෙන්නේ කාය විඤ්ඤාණ. හෘදේ වස්තුවේ ඇති වෙන්නේ මනෝ ධාතුයි මනෝ විඤ්ඤාණ ධාතුයි. දැන් කීයක් තියෙනවද අම්මා? කීයක් තියෙනවද? 7යි. මොනවද? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. ආයෙ කියමු බලන්න. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. දැන් මම නැවත වෙන ක්‍රමයකට අහනවා. ඇසේ චක්කු විඤ්ඤාණ, කනේ සෝත විඤ්ඤාණ, නාසයේ ගාන විඤ්ඤාණ, දිවේ ජීවහා විඤ්ඤාණ, කයේ කාය විඤ්ඤාණ, හෘදේ වස්තුවේ මනෝ ධාතුයි මනෝ විඤ්ඤාණ ධාතුයි. දැන් ඔබට ඇති වුණ ලෝභසිත හැමෝම මන් දිහා හොඳට අවධානයෙන් බලන් ඉන්න. ඔබට ඇති වුණු ලෝභසිත ඇති වෙන්නේ තග්ගාල අවධානයට ගන්න. මෙතනද කියන්නේ අහන දෙයට උත්තර දෙන්නකො මනෝ විඤ්ඤාණලු. මෙතනද නෙමෙයි. ඔබට ඇති වුණු ලෝභසිත මෙතනද? නෑ. ඔබට ඇති වුණු ලෝභසිත ඇති වෙන්නේ මෙතනද? නෑ. ඔබට ඇති වුණු ලෝභසිත මෙතනද? නෑ. ඔබට ඇති වුණු ලෝභසිත මෙතනද? නෑ. එහෙනම් ඔබට ඇති වුණු ලෝභසිත කොතනද? හෘදය වස්තුව ඇසුරු කොටගෙන. ඒ කියන්නේ මනෝ ධාතු හරි මනෝ විඤ්ඤාණ ධාතු හරි. මොකක්ද ඇත්තටම? මනෝ විඤ්ඤාණ ධාතුව. දැන් ඔබ තීරණය කරන්න විදර්ශනා කරන්න ගන්නකොට කොහොමද මේක විදර්ශනා කරන්නේ? රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයාද කියන්නේ නැහැ. සද්දායතනං සෝත විඤ්ඤාණ ධාතුයාද නැහැ. ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුයාද නැහැ. රසායතනං ජීවහා විඤ්ඤාණ ධාතුයාද නැහැ. පොට්ටබ්බායතනං කාය විඤ්ඤාණ ධාතුයාද නැහැ. එහෙනම් මොකද වෙන්නේ? නෑ මනෝ විඤ්ඤාණ ධාතුයා කිව්වට මම පිළිගන්නේ නැහැ. සබ්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යන්න ගාතාව විදර්ශනා කරන්නේ ඔන්න ඔහොම ඔය කෑලේ. ඒ කියන්නේ පොයින්ට් එක අල්ල ගන්න ඕන. නැත්නම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඇයි? සිත් ටික වෙනම උගන්නලා ආයතන ටික වෙනම උගන්නලා ප්‍රත්‍ය වෙනම උගන්නලා විදර්ශනාව වෙනම උගන්නලා තිබ්බොත් ඔයාට මේක ජොයින් කරගන්න තේරෙන්නේ නැහැ. දැන් අද මම කරන්නේ ඒ ටික එකට එකට සම්බන්ධ කරන කතාව. දැන් ඔබට මං කිව්ව මොකද ඉස්සෙල්ලම? සංකාරවල තිබුණා පුඤ්ඤාභි සංකාරා පුඤ්ඤාභි සංකාරා අනිඤ්ඤාභි එක හිතක් ගත්තා. අපුඤ්ඤාභි සංකාරවල ලෝභ හිතක්. ලෝභ හිත ඇති වෙන්න බැලුවා හේතු ප්‍රත්‍ය තේරුණා. පැහැදිලි නේද? හේතු ප්‍රත්‍ය කොහොමද උදව් වෙන්නේ? ඔය නිදා ගන්න උපාසකම්මල නැගිටලා සාදුකාරයක් පවත්වන්න. නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න හයි. ලෝභ හිතක් දැති උනේ නෑ ඔය භවාංග සිත ඇති වෙලා තියෙන්නේ. තේරෙන්නේ? බුද්ධි ඒව දන්නේ මොකද්ද වෙන්නේ කියලා. අපරාධේ. නැවත වතාවක් හයියෙන් සාදුකාරයක් පවත්වලා අපි මේකට ඒකාත්මික වෙමු. ආගන්නම. ඔන්න දැන් කිව්වා ලෝභ සිත ගැන. ලෝභ සිත ඇතිවීමට බලපාන හේතුව මොකද්ද කතා කළේ? එක හේතුවක් කතා කළා. මොකද්ද? හේතු ප්‍රත්‍ය. දැන් කතා කරන්න යන්නේ ආරම්මන ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍ය ගන්න නම් ඔබ බලන්න ඕන මොකද්ද? මේ ලෝභසිත ඇති වෙන්නේ කොතනද කියලා. කොතනද ඇති වෙන්නේ? හදේවත්තු ප්‍රසාද රූපේ. එතන වර්ග දෙකක් ඇති වෙනවා. මනෝ ධාතුයි මනෝ විඤ්ඤාණ ධාතුයි. මනෝ ධාතු මොනවද? සම්පටිච්ඡන සිත් දෙකයි පංචද්වාරා වජ්ජන. එහෙනම් ඒක පැත්තකට දැම්මා. මෙතන ඇති වෙන අනිත් ටික මනෝ විඤ්ඤාණ ධාතු. එහෙනම් ලෝභ හිත කියන්නේ මොකද්ද?
මනෝවිඤ්ඤාණ ධාතුවක්. මනෝවිඤ්ඤාණ ධාතුව ඇති වෙන්නේ ආරම්මන ප්‍රත්‍ය මොන ගාතාවෙන්ද? රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුය නෙමෙයි. සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුය නෙමෙයි. ගන්ධායතනං ගහන විඤ්ඤාණ ධාතුය නෙමෙයි. රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුය නෙමෙයි. පොට්ටබ්බායතනං කාය විඤ්ඤාණ ධාතුය නෙමෙයි. එහෙනම් මොකද්ද? සබ්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ධම්මාරම්මණයක් ඇවිදින් මනෝ විඤ්ඤාණය ඉපදී ඇත. මොකද්ද ධම්මාරම්මණය කියන්නේ? මොකද්ද ධම්මාරම්මණය? අතීත චක්කු විඤ්ඤය කේක් කෑල්ල වර්ණ රූපය. අතීත චක්කු විඤ්ඤය කේක් කෑල්ල. දැන් මතක් වෙලා ලෝභ හිතක් එනවා. චක්කු විඤ්ඤාණයට චක්කු විඤ්ඤාණයෙන් විඤ්ඤය වුණා වර්ණ රූපය. මනෝ විඤ්ඤාණයට අතීත වර්ණ රූපය ගෙනවිත් මොකද්ද වෙන්නේ? ලෝභ හිතක් ජනනය වෙනවා. එතකොට සබ්බේ ධම්මා. දැන් විදර්ශනා කරන්න වාඩි වුණාම චක්කු විඤ්ඤාණය නම් විදර්ශනා කළ හැකි අපේ ස්වාමීන් වහන්සේ. ඇයි? රූපායතන චක්කු විඤ්ඤාණ දාද ටක් ගාලා අහුවෙනවා. හැබැයි ලෝභ හිත විදර්ශනා කරන්න ගියාම ආරම්මන ප්‍රත්‍යේහිලා මේක සලකා ගන්නේ කෙසේද කියන එකට මොකද වෙන්නේ? හරිම ගැටලුවක් වෙනවා. දැන් අද ඒක ලියනවා. තේරුණානේ? අනේ නම් ආරම්මන ප්‍රත්‍යේහිලා ඒක ගලප ගන්න තමන් මොකද්ද කරගන්න ඕන? දක්ෂ වෙන්න ඕන. ආරම්මන ප්‍රත්‍යේහිලා ආරම්මන ප්‍රත්‍යයට දාලා මේක කොහොමද බලන්නේ කියලා බලන්න දක්ෂ වෙන්න. ඔය මං කතා කළේ අම්මා මොකද්ද? සංකාරවල පුඤ්ඤාභි සංකාර ගැන නෙමෙයි. අපුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාරවල සියල්ල නෙමෙයි. ලෝභසිත 8න් එකක්. ඉතින් ඔබට ඇති වෙන්නේ ලෝභසිත විතරද? මට ඇති වෙන්නේ ලෝභසිත විතරද? නෑ මොකද වෙන්නේ? අපිට ලෝභසිත ඇති වෙනවා, ද්වේෂසිත ඇති වෙනවා, මෝහසිත ඇති වෙනවා. ඒවා විදර්ශනා කරන්න ඕන. ඔබ අහලා තිනවද? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. පජානාති කියන්නේ මොකද්ද? කියන්නේ දැනගන්නවා. මොකද වෙන්නේ? දැනගන්නවා. ඒකට මොකද්ද කියන්නේ? චිත්තානුපස්සනාව. මොකද්ද? චිත්තානුපස්සනාව. දැන් අනුපස්සනා කරලා සමත භාවනාවක් කරලා දැනගත්තට මදි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? විදර්ශනා කරන්න. ඒක කොහොමද වෙන්නේ? ඉති විඥානස්ස සමුදයෝ. දැන් ඔන්න බලන්න ඕන මොකද්ද? මේක ඇතිවීමට බලපාන හේතුව අන්න ඔබට බලන්න පුළුවන් එක ප්‍රත්‍යක් මොකද්ද? ආරම්මන ප්‍රත්‍යෙන් දැන් බලන්න පුළුවන්. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතය. එහෙන් බලන්න පුළුවන්. ඒ විදියට පින්වත්නි ඔබට පුළුවන්කම තිබෙනවා ඕනෑම සිතක් කුසල වේවා අකුසල වේවා ඕනෑම සිතක් විදර්ශනා කරන්නට මම ඔය කතා කළ ප්‍රත්‍ය දෙකෙන් හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය. තව අධිපති ප්‍රත්‍ය කතා කරමු. ඡන්දාධිපති ඡන්ද සම්පයුත්ත කානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. ඡන්දය කියන්නේ මොකක්ද? කැමැත්ත. මොන කැමැත්තද? දැන් අපි තුම පිරිමි ළමයේ ගෑනු ළමයෙකුට කැමැත්තක් ඇති වෙනවා. ඒකද? ඔයා ඇඳුමකට කැමැත්තක් ඇති වෙනවා. ඒකද? ඔයා කෑමකට ඇති වෙනවා කැමැත්තක්. ඒකද? උපාසකම්ම මිනිපිරීට හරිම කැමතියි. ඒකද? එහෙනම් අරමුණට කැමැත්ත නෙමෙයි අරමුණ ගනු කැමැත්ත. අරමුණට කැමැත්ත ලෝභය, අරමුණ ගනු කැමැත්ත ඡන්දය. පටලවා ගන්න එපා. මේ ඡන්දය කියන්නේ මොන චෛසිකයක්ද? කියන බලන්න. ප්‍රකීර්ණක චෛසිකයක්. කියන බලන්න.
විතක්කය, විචාරය, වීරිය, ප්‍රීතිය, ඡන්දය, අධිමොක්ඛය. මේවා මොනවද? ප්‍රකීර්ණකයි. ප්‍රකීර්ණකයි කියන්නේ මොකද්ද? සෝබන අසෝබන සිත් වර්ග දෙකේහිම සුදුසු පරිදි යෙදෙනවා. ඒ කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත නම් අගන අරමුණ ගැන කැමැත්ත. අකුසල පක්ෂේ යෙදෙනවා. හොරකමක් කරන්න කැමැත්ත ඕන. කුසල පක්ෂේ කියන්නේ සීල් සමාදන් වෙන්නත් කැමැත්ත ඕන. කැමැත්ත ඇතුව නේද ආවේ? කැමැත්ත ඇතුව ආවේ. අද මේ සෑමලුවට එකතු වුණේ මොකක් නිසාද? ගෙදරින් ආවේ මොකක් නිසාද? කැමැත්ත නිසා. ඡන්දය. අද නිකන් ඡන්දයක් නෙමෙයි. අධිපති වෙච්ච ඡන්දයක්. මොකද්ද? අධිපති වෙච්ච ඡන්දයක් තියෙන්නේ. වැස්ස වැටුණා අතහැරියේ නෑ. අවුව වැටෙනවා අතහරින්නේ නෑ. එහෙනම් ඡන්දය කියලා කියන්නේ මොකක්ද වෙන්න ඕන? නිකම්ම නිකම් පතෝල වාගේ එකක් නෙමෙයි. අධිපති වෙන්න ඕන. ඡන්දාධිපති ඡන්ද සම්පයුත්ත කාණං ධම්මානං අධිපති වෙච්ච ඡන්දය. ඒ අධිපති වෙච්ච ඡන්දය සමග පවතින ඉතුරු චෛතසික වලට හා සිතට තන් සමුත්ථානානංච රූපානං ඒ සමග උපදින චිත්තජ රූපයන්ට අධිපති පච්චයේන පච්චයෝ. අධිපතිය කියන්නේ කවුද? ලොක්කා. අධිපතිය කියන්නේ කවුද? ලොක්කා. දැන් අපි දන්නවා ස්ථාන අධිපති, ස්ථානාධිපති, සේනාසනයේ අධිපති, සේනාසනාධිපති. දැන් අපිට සමහර වෙලාවට නිවේදක මහත්තුරු කියනවා අපේ සානස සේනාධිපති කියලා. ඒ කියන්නේ අපි නිකන් කමාන්ඩර්ස්ලා. සේනාසනයේට අධිපති නෙවෙයි, සේනාවට අධිපති. ඒ කියන්නේ නිවේදන කටයුතු කරන මහත්තුරු දැනගන්න ඕන කියන වචන හරියට කලින් පුරුදු වෙන්න. හිතිච්ච එක කියන්නේ නැතු. නේද? එතන මොකද වෙන්නේ? සේනාවට අධිපති, සේනාධිපති, සේනාසනයට අධිපති, සේනාසනාධිපති. ඒවා වචන හරියට තියෙන්න ඕන. තේරුණා නේද? ස්ථානයට අධිපති. දැන් රුවන්වැලි මහා සෑ රාමාධිපති. එහෙමනේ අපි කියන්නේ. එතන අධිපති. පොලිස් ස්ථානයට අධිපති, ස්ථානාධිපති. ජනයාට අධිපති. ජරාධිපති නෙමෙයි, ජනාධිපති. මොකද්ද? ජනාධිපති. හරියට කියන්නේ. මේගොල්ලෝ කිව්වොත් කියන්නේ ජරාධිපති කියලා. ජනාධිපති. අධිපතියාගේ ස්වභාවය තමයි පින්වත්නි, තමා සමග සිටින අන් අය තමාට අවශ්‍ය පරිදි නතු කරගන්නව, පාලනය කරන. ඡන්දාධිපති. ඡන්දය අධිපති වුණාම ඉතුරු චෛතසික ටිකටයි සිතටයි, ඒ වගේම ඒ සමග උපදින රූපයන්ටයි අධිපති පච්චයේන පච්චයෝ. අධිපති ලොක්කා වන විට ඉතුරු කුක්කන්ට එයා උදව් කරන්නේ කවුද? අධිපති ප්‍රත්‍ය ලොක්කා වන විට ඉතුරු අයට උදව් කරනවා. කවුද ඉතුරු අය? ඒ තමයි අගනම්ම. ඡන්දය කියන්නේ චෛසිකයක් නේ. ඒ චෛසිකයත් එක්ක තව චෛසික තියෙනවනේ. ඒ ඉතුරු චෛසික වලටත් සිතටත් මේ අධිපති වෙච්ච ඡන්දය අධිපතිභාවයෙන් උදව් කරනවා. දැන් අධිපතිය කිව්වොත් අපිට උදාහරණයක් වශයෙන් අපි හිතමු ජනයාගේ අධිපති ජනාධිපති කිව්වොත් හෙට සිට වැට් එක වැඩි කරනු ලැබේ. අපිට ගෙවන්න වෙනවා. අපිට ඕන ඕන විදිහට බෑ කියන්න බෑනේ. ඒ වගේ ඡන්දය අධිපති වුණොත් අම්මා අධිපති වෙච්ච ඡන්දය සිතටත් බලපෑම් කරනවා. ඉතුරු චෛසිකයන්ටත් බලපෑම් කරනවා. චිත්තජ රූපයන්ටත් බලපෑම් කරනවා. ඡන්දාධිපති. දෙක විරියාධිපති. විරිය සම්පයුත්ත කාණං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. වීර්යාධිපති වෙනවා. මේ අහනකොම් දැන් ඔබ දන්නව නේද? ඉස්සෙල්ලා කතා කළා විතක්කය, ਵਿਚාරය, වීරිය. එහෙනම් ඒකත් මොකද්ද? ප්‍රකීර්ණක චෛසිකයක්. කුසල සිතෙත් යෙදෙනවා, අකුසල සිතෙත් යෙදෙනවා. හොඳයි. දැන් අද සමහර අයගේ ඡන්දය අධිපති වුණා. සමහර අයගේ වීරිය අධිපති වුණා. අපි හිතමු මේ ඉස්සරහම ඉන්න පුතාගේ එක වෙලාවක එක හිතක ඡන්දය අධිපති වෙනවා, ඊළඟ හිතේ
වීරිය අධිපතිවරු. දෙකම එක සැරේ අධිපති වෙන්න බෑ. ඇයි? දැන් මේ බලන්නකෝ. එකම රටක අධිපතියෝ දෙන්නෙක් එකවර ඉන්න බෑනේ. නේද? අධිපතියෝ දෙන්නෙක් ඉන්න බෑනේ. නේද? RW අධිපති වෙනකොට AKD අධිපති නෙවෙයි. AKD අධිපති වෙනකොට RW අධිපති නෙවෙයි. එහෙමනේ. එතකොට එක්කෙනෙක් අධිපති වෙනකොට අනිත් එක්කෙනා අධිපති වෙන්නේ නැත. එකවරකට අධිපති වෙන්න පුළුවන් කාටද? එක්කෙනාට. ඡන්දය අධිපති වෙනකොට වීරිය අධිපති නැත. වීරිය අධිපති වෙනකොට ඡන්දය අධිපති නැත. අම්මලා අහලා තියෙනව නේද ඔය හතර? ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශය. මේ ඡන්දයයි චිත්තය ඡන්දයයි වීරයයි දෙකම ප්‍රකීර්ණක. ඒ කියන්නේ කුසල සිතෙත් යෙදෙනවා අකුසල සිතෙත් යෙදෙනවා. චිත්තය හිතනේ. හිත කොහොමත් කුසල අකුසල වර්ග දෙකම තියෙනවා. ඊළඟට විමර්ශය කියන්නේ මොකක්ද අම්මා? ප්‍රඥාව. විමර්ශය කියන්නේ මොකක්ද? ප්‍රඥාව. සමහර සිත්වල ඒ කියන්නේ කුසල සිත්වල විතරයි ප්‍රඥාව තියෙන්නේ. ඒ සමහර ඒවායි ප්‍රඥාව යෙදෙනවා. සමහර ඒවායි ප්‍රඥාව යෙදෙන්නේ නෑ. අපේ අම්මලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. ප්‍රඥාව යෙදෙන සිත් මොනවද? නොයෙදෙන සිත් මොනවද? ප්‍රඥාව යෙදෙනවා ඥාන සංප්‍රයුක්ත සිත් හතරේ. ප්‍රඥාව යෙදෙන්නේ ඥාන විප්‍රයුක්ත සිත්වල. ඥාන සංප්‍රයුක්ත සිත් කියන්නේ මොනවද? ඥාන සංප්‍රයුක්ත සිත් කියන්නේ ඥාන සංප්‍රයුක්ත සිත් කියන්නේ මොනවද අම්මා? ඒකේ තියෙන මොනවද? අලෝභය, අද්වේෂය, අමෝහය කියන තුනම. ඥාන විප්‍රයුක්ත සිත් කියන්නේ අලෝභය, අද්වේෂය ඇත. මොකද නැත්තේ? අමෝහය නැත. මොකද නැත්තේ අම්මා? අමෝහය නැහැ. අමෝහය නැත්නම් මොකද්ද තියෙන්නේ? අමෝහය නැත්නම් මෝහය තියෙන බව නම් පේන ඔය කතාවේ. අමෝහය කියන්නේ කුසල චෛතසිකයක්. කුසල සිතක අකුසල චෛතසිකයක් හැදෙන්න පුළුවන්ද? දෙල් ගස්වල පොල් හැදෙන්න පුළුවන්ද? අමෝහය නැත්නම් අමෝහය නෑ එච්චරයි. මෝහය කියන්නේ අකුසල සිතක හැදෙන චෛතසිකයක්. ඒක මේක අස්සේ ගහන්න බෑ. මෝහය තියනවලු. කතාවෙම පේනවා. දැන් අහගන්න. එන මොකද කිව්වේ? සමහර සිත්වල අලෝභයයි අද්වේෂයයි දෙක පමණයි. අමෝහය නෑ. ඒකට කියනවා ඥාන විප්‍රයුක්තයි. සමහර සිත්වල අලෝභයයි අදෝෂයයි අමෝහයයි තුනම තියෙනවා. ඥාන සංප්‍රයුක්තයි. මේ අහන්නම්ම. ඥාන සංප්‍රයුක්ත සිත්වලත් ඥානේ මට්ටම් තියෙනවා. සමහර අයට තියෙන්නේ කම්මස්සගත ඥානයේ විතරයි. සමහර අයට ප්‍රඥා චෛතසිකයේ මාත්‍රයක් විතරයි. මේ මං චූටි කතාවක් කියන්නම්. ඔබට මතකද මණ්ඩුක ගෙම්බ බුදුරජාණන් වහන්සේ බණ කියන වෙලාවේ බණ අහන්න පුළුවන් ගෙම්බන්ට සද්දය අහගෙන හිටියා. මේ සද්දෙට පැහැදිලා අර ගොපලු කොළුවාගේ හැරමිටියට යට වෙලා මරණයටපත් වෙලා ගිහිල්ලා ත්‍රි හේතුක දෙවියෙක් වුණා. ප්‍රතිසන්දියේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියන්නේ අලෝභයත් අද්වේෂයත් අමෝහයත් තුනම ප්‍රතිසන්දි සිතේ තිබෙනවා. එහෙනම් එයාට ගෙම්බා ලෙස ඉන්න ආත්මභාවයේ අවසාන මරණාසන්න චිත්ත වීදියේ ජවන් සිත් වලට අරමුණු වෙලා තියෙන මොන කුසලයක්ද? ත්‍රි හේතුක කුසලයක්. ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. එතකොට කෙනෙක් අහනවා ස්වාමින් වහන්සේ ගෙම්බට කොයින්ද ප්‍රඥාව? ගෙම්බ කොහොමද කම්මසගත ඥානය? නෑ, ප්‍රඥා චෛතසිකයේ මාත්‍රයක් තිබුණත් ඇති එයාට. දැන් අපේ උපාසකම්මලට කුසල කරද්දී මොකද්ද වෙන්න ඕන? ඒ චුට්ට නෙමෙයි ඊට වඩා ප්‍රබලව ඥානයේ දෙන්න ඕන. කොහොමද? කර්මයේ කර්මඵලය අදහන ගතිය තියෙන්න ඕන. කුසලයේ කරද්දී ඒ කුසලයේ අර්ථවත් බව අනර්ථවත් බව සලකන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මෙහෙම. ස්වාමීන් වහන්සේ නමක් දානේ වළඳනවා. උපාසකම්ම කෙනෙක් දානේ අත හොදන භාජනය ගෙනල්ලා තියෙනවා වම් අත පැත්තේ. එතෙන්දී ඒක ඥාන විප්‍රයුක්තයි. ස්වාමීන් වහන්සේ නමක් වැලි ගොඩක් පාගගෙන වඩිනවා. පාදෝවණය කරනකොට පාදේ වැලි ගෑවිච්ච ටික හොදන්න නම් මොකද්ද කරන්න ඕන? ආසනයක් පනවලා ආසනේ වාඩි කරලා යටිපැත්ත කකුලේ යටිපැත්තයි හොදන්න ඕන.
අද හේතුවේ තුඩු පැත්ත විතරයි. එතකොට ඥානය අඩුයි. ඇයි දැන් ඇත්තටම හොදන්නේ චාරිත්‍රයකට නෙමෙයි. හොදන්නේ මොකටද? ධර්මාසනයට එන්නට කලින් මේ කකුලේ තියෙන මඩ වැලි දූවිලි ඉවත් කරන්න. ඒකට හිටගෙන ඉඳිද්දි හොදන්න බෑ. මොකද කරන්න ඕන? වාඩි කරලා ආසනයක පා දෙක බේසමක දාලා පා යටිපතුල හොඳට හොදලා ධර්මාසනයට එවන්න. මම මේ දොස් කියනව නෙමෙයි ඈ. නැන කෙනෙක් හිතන්න පුළුවන් අම්බෝ ඔන්න අරියදස්සන ස්වාමීන් වහන්සේ බැන්නා. එහෙමනේ අපි අය හිතන්නේ. දැන් මේක හැදෙන්නේ කවද්ද? අපේ නායක හාමුදුරුවනේ පහුගිය කාලේ මේ රුවන්වැලි සෑයේ පළවෙනි පේසා වලල්ල උඩ හැම තැනම පැලපොල් ගෙඩි. මම බෞද්ධ රූපවාහිනී දේශනා ගණනාවකදී ඒකට මං කිව්ව දොස්. ඒකේ වැරද්ද පෙන්නලා දුන්නා. දැන් බොහොම අඩුයි. තේරෙනවනේ? දැන් පැලපොල් තියෙනවා බොහොම අඩුයි. පොල් තියෙනවා බොහොම අඩුයි. ඇයි? සමහරු බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා වේවා කියලා පැලපොල් ගෙඩියක් පූජා කරන්න පුරුදු වෙලා. මේ විදියට මේක තව කාලයක් ගියොත් අපේ නායක හාමුදුරුවෝ අපිටත් කන්ට්‍රෝල් කරන්න බැරුව යනවා. එහෙම වුණොත් මේක කෝවිලක් බවට පත් වෙනවා. තාටික කාලයක් යනකොට අපේ මහත්තයා මෙතන දැන් අපි හිතමුකෝ පැලපොල් පූජා කරන එක මදි. ජීවමාන සංඥාවෙන් යුක්තව ජීවමාන කුකුලෙක් පූජා කරමු. පණ තියෙන කුකුලෙක්. ඕනෙස්සරම් වගේ වෙනවා. අන්තිමට අපිට කිසිම හාමුදුරුව කෙනෙකුට මේවා කන්ට්‍රෝල් කරන්න බැරි මට්ටමට එනවා. මිනිස්සු ගහනවා ඊට පස්සේ ඇයි අපිට කුකුලා පූජා කරන්න දුන්නේ නැත්තේ කිය. ඒක මතේ බවට පත් වෙනවා. එසා දැන් මේ ඉඳලා කරුණා කරලා අපේ සිංහල බෞද්ධ රත්තරන් අම්මලා රත්තරන් දරුවෝ රත්තරන් තාත්තලා මේ ස්වාමින් වහන්සේලා මේ මෑණියන් වහන්සේලා අපි සියලු දෙනාම ඒක මතිකවම බුදුරජාණන් වහන්සේට ජීවිතේ යමෙක් පූජා කරනවා නම් පූජා කරන්න ඕන කොහොමද? අර සලපතන මළුවේ ගිහිල්ලා දිගා වෙලා ඒ පාදමට නලල තියලා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද පටන් මම උපාසකෙක් වෙමි. මම නිති පන්සිල් රකිමි. පන්සිල් නොකඩමි. කැඩුනොත් නැවත සමාදන් වී ආරක්ෂා කර ගනිමි. මම බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ආදී ධර්මයන් අධ්‍යයනය කරමින් ස්කන්ධ ධාතු ආයතන ආදී සංග්‍රහිත වූ මේ සත්පුද්ගල සංඥාව ගෙවා ගන්නට වෙරදරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සීලෙන්ද සමාධියෙන්ද විදර්ශනා ප්‍රඥාවෙන්ද හෙබි කෙනෙක් බවට පත්වෙමි. ඔන්න ජීවිතේ පූජා කරන පොල් පූජා කළා. ඔබට පුළුවන් නම් පන්සිල් පද පහ රැක ගන්න තථාගතයන් වහන්සේගේ මේ උතුම් සර්ණමාලි සෑරජානන් වහන්සේට ද්‍රෝණයක් මුනි ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ඒ ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේට සැබෑවට ජීවිතේ පූජා කරන්න. හරිද? පොල් අවශ්‍ය නැහැ. තේරෙනවද කියන එක? එසා මේක කෝවිලක් කරගන්න සුදුසු නෑ. ඔබ සත්‍ය බුද්ධ ධර්මයේ අධ්‍යයනය කරන සැබෑවට බුදුදහමට මුහුණ දෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. දැන් මේ වගේ දේවල් කිව්වම හරි කෙනා දන්නව මොකද්ද? ප්‍රඥාව අධිපති වෙන්න ඕනේ. විමංශාධිපති ප්‍රඥාව අධිපති නම් ඒ ඇති වෙන කුසලසිත ඥාන සංප්‍රයුක්තයි උත්කෘෂ්ටයි. ඥාන සංප්‍රයුක්තයි උත්කෘෂ්ටයි. එහෙනම් අන්න එහෙම ඒ ඥාන සංප්‍රයුක්ත උත්කෘෂ්ට කුසලයන් කරගන්නට දක්ෂ වෙන්න ඕනේ. මේ දැන් අපේ අම්මලා හිතන්න ඔබ මේ ඥාන සංප්‍රයුක්ත කුසල් කරගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ජීවිතේ ඔබට ධර්ම ඥානය ඇති කරගන්නට අවශ්‍ය ප්‍රඥාව මෝදු වෙනවා. දෙවෙනි එක මේ ජීවිතේ ඔබගේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිලා නැත්නම් විපාකාවරණේ නිසා ඔබට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණත් හැබැයි අපේ අම්මා ඊළඟ ජීවිතේ ඔබ උත්පත්තිය ලබන්නේ කවුරු වෙලාද? ත්‍රි හේතුක මිනිස්සෙක් වෙලා, ත්‍රි හේතුක දෙවියෙක් වෙලා. අන්න එදාට ඔබට බුදුබණ පද 4යි ඇහෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සිව්පද ගාථාවක් ඇහුණත් ධර්මය අවබෝධ කරගන්නට හැකියාව ශක්තිය ඔබට ලැබෙනවා. මොකක් නිසාද? මෙන්න මේ ජීවිතේදී ඥාන සංප්‍රයුක්ත කුසල කර්මයන් කරපු නිසා. මම ඔබට මුලින් මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේට සුවඳ පහනක් දැල්වලා ප්‍රාර්ථනා කරන්න. ඊළඟට පුළුවන් හැම වෙලාවකම ධර්ම පුස්තක බෙදා දෙන්න. ඒ ධර්ම පුස්තක බෙදා දෙද්දිත් මම ඔබට ඉල්ලීමක් කරනවා. රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා
අභිධර්ම මාර්ගය, අභිධර්ම සංග්‍රහය, අභිධර්මයේ මූලික කරුණු ආදී පොත්, සූවිසි මහා ගුණය වැනි පොත්, බෞද්ධයාගේ අත්පොත, ධර්ම විනිශ්චය වැනි පොත්, නිරන්තරයෙන් මිනිස් సంతානයේ පිරිසිදු කරන පොත් බෙදා දීමට උත්සාහවත් වේ. ඊළඟට ප ဋ ාණ ධර්ම වන්දනා පොත Tamanට පුළුවන් හැම කෙනෙකුටම දීලා සජ්ජායනා කරලා තමනුත් ඊළඟ අයටත් සජ්ජායනා කරන උනන්දු කරවන්න. නිරන්තරයෙන්ම ප ဋ ාණ දේශනා, අභිධර්ම දේශනා අධ්‍යයනය කරන්න. මේවයි කරුණු ලියා ගන්න. කරුණු ලියාගෙන නැවතත් අධ්‍යයනය කරමින් ඔබගේ ධර්මඥානය දියුණු කරගන්න උත්සාහ කරන්න. මම ඔබට සහතික වෙනවා මේ වීරිය අරගෙන කරන ඕනෑම කෙනෙකුට මාස 6යි මේකට යන්නේ තමන්ගේ කටයුතු කරගන්න. අනිත් එක පුදුම විදිහට ඔබ ඉක්මනට මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙනවා. ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරගන්න තමන්ටම ශක්තිය નિરાයාසයෙන්ම ලැබෙනවා. අර මූලික කරුණු ටික තමයි මම මේ තෙල් ගහලා ඔබට මේ ටික කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ කතා කළේ මම මොකද්ද? අධිපති ප්‍රත්‍ය සම්බන්ධ. ඊළඟට අනන්තර ප්‍රත්‍ය සම්බන්ධයෙන් මම කරුණක් දෙකක් ඔබට කියලා දෙන්නයි උත්සාහ කරන්නේ. මොකද්ද? අනන්තර ප්‍රත්‍ය සම්බන්ධයි. ඊට කලින් අර අධිපති ප්‍රත්‍යේ කරුණු 4 ගැන කියන්න ඕන. ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශ. මේ 4ට කියනවා ඉද්ධිපාද කියලා. මොනවද කියන්නේ? 4 ඉද්ධිපාද. ඉද්ධි කියන්නේ 이르දිය. 이르දිය කියන්නේ උඩින් යන එක නෙමෙයි. මෙතන 이르දි කියන්නේ මාර්ග ඵල නිවන. මාර්ග ඵල නිවනට යන්නට පාදයක් බඳුයි. 이르දියට යන්නට කකුලක් බඳුයි. මෙහානකො කකුල් තියෙන කෙනා ගමනක් පහසුවෙන් යනවා. කකුල් නැති කෙනා ගමනක් යන්න අපහසුයි. එහෙනම් 이르දියට හෙවත් මාර්ග ඵලවලට නිවනට යන්න මොකක්ද? පාදයක් බඳුයි. කවුද? ඡන්දය. බුදු වෙන්නත් මොකද්ද තියෙන්න ඕන? ඡන්දය තියෙන්න ඕන. ඡන්දතා. දෙක වීරිය තියෙන්න ඕන. වීරිය නිකන් නෙවෙයි අධිපති වෙච්ච වීරියක් තියෙන්න ඕන. ඊළඟට හිතක් තියෙන්න ඕන. ඒකට බැසගත්තු ප්‍රබල හිතක් තියෙන්න ඕන. චිත්තය. ඊළඟ විමර්ශය කියලා කියන්නේ ප්‍රඥා පාරමිතාවද පිරලා තියෙන්න ඕන. එහෙනම් මෙන්න මේවා 이르දියට පාදයක් බඳුයි. පින්වත්නි, ඔබ සියලු දෙනාම මෙතන අද මේ සුදු අතින් සැරසිලා මේ මළුවේ වාඩි වෙලා ඉන්නේ වෙන වැඩ නැතුවට නොවේ. ඔබෙත් මගෙත් ඒකායන අරමුණක් තියෙන මොකද්ද? මෙන්න මේ ගෝර කටුකතර සංසාර දුකින් අත මිදිලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ සකල ක්ලේශයන් සමූල ඝාතනය කරගෙන නිර්වාණය නැමැති උත්තුංග වූ සාගරෙහි ගිලෙන්නට කිමිදෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න මේ අමෘත රසය භුක්ති විඳින්න නම් ඒකාන්තයෙන්ම ඔබ ගාව මේ 4 이르දිපාද ධර්මයෝ වැඩි යුතු වෙනවා. ඒසා අධිපති ප්‍රත්‍ය පිළිබඳ ඉගෙන ගන්න, ඒ වගේම ප්‍රායෝගිකව භාවිතා කරන්න. සමහර වෙලාවට පින්වත්නි සිල් සමාදන් වෙන්න එන්න හිතෙනවා, වීරිය තියෙනවා. ඊළඟට අද දවසේම ඉන්න ඕනේ කියලා වීරිය හිතෙනවා, තිබෙනවා. හැබැයි මගක් යනකොට පොඩි වැහි පොදයක් නිසා සමහර අය ගෙදර යනවා. පින්වත්නි, ඒක සසර ගමන දික් වෙන්න මහ විශාල බලපෑමක් හේතුවක් වෙනවා. ඒ නිසා අවුව නෙමෙයි, වැස්ස නෙමෙයි, මොන බාධකයේ තිබුණත් මම මගේ ගතද සිතද වෙනස් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මයක් ඇහෙන වෙලාවේ මගේ සිතගත වෙනස් කරන්නේ නැහැ කියන වීරිය අධිපතිත්වයට පත් කරගත්ත කෙනාට තමන්ගේ පාරමිතා ධර්මයන් පූර්ණ වෙනවම. එසා හැම කෙනෙක්ම තමන්ගේ හිත ඔය අධිපති ධර්මයන් පිළිබඳව මනාකොට ඉගෙනගෙන ඊළඟ අවස්ථාවන්හිදී මොකද කරන්න ඕන? තමන් බණ අහන වෙලාවේදී වීරිය අධිපති කරගෙන තීන මිද්දයට එන්න දෙන්නේ නැතුව කටයුතු කරගන්න දක්ෂ වෙන්න. භාවනා කරන්න යන්න ඇති වෙනකොට ඇති වෙන බාධාවන් වීරයෙන්, චිත්තයෙන් අධිපතිත්වයට පමුණුවාගෙන කටයුතු කරන්න දක්ෂ වෙන්න. හොඳයි. අනන්තර ප්‍රත්‍ය ගැනයි ඊළඟ මගේ විග්‍රහය. අනන්තර ප්‍රත්‍ය. අනන්තර කියන්නේ මොකද්ද?
අතරක් නෑ නෙමෙයි. අතරට යමක් නෑ. පටලව ගන්න එපා. අතරට යමක් නෑ. මේ බලන්න. මේ තියෙන්නේ මහපට ඇඟිල්ල. ඊළඟට මේ තියෙන්නේ දබර ඇඟිල්ල. මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතර වෙන ඇඟිල්ලක් තියෙනවද? වෙන ඇඟිල්ලක් නෑ. එහෙනම් මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතර වෙන ඇඟිල්ලක් නැත්නම් මොකද කියන්නේ? එතන අනන්තරයි න අන්තරයි. ඒ වගේම අපේ සිත් හට ගන්නකොට චක්කු විඥාණයට පස්සේ සම්පටිච්ඡනය හට ගන්නවා. ඒ දෙක අතරට වෙන හිතක් ඇත්තේ නැහැ. ඒකට කියනවා අනන්තරයි. සමානතරයි කියන්නේ අතර සමානයි නෙවෙයි. ඕක සම්පූර්ණයෙන්ම බොරුවක්. අතරක් නැත්නම් අතර සමාන වෙන්නේ කොහොමද? නැති එකේ සමාන වෙන්නේ කොහොමද? ඒක වැරදි. සමානතරයි කියන්නේ මොකක්ද අම්මා? ආගන්න. මේ බලන්න. මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් අතර වෙන ඇඟිල්ලක් නැත අනන්තරයි. මහපට ඇඟිල්ලට පසුව දබර ඇඟිල්ල ඇත වෙන ඇඟිල්ලක් නැත. ඒකට කියන මොකද්ද? සමානතරයි. එහෙමනම් කාල වේලාව අවසන් වෙන නිසා මම ඔබට ප්‍රත්‍ය කිහිපයක් පෙන්නලා දෙන්න උත්සාහ කරේ. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. යම් තැනක අංග ගොඩක් තියෙන තැනකට රතය කියලා කියනවා. ඒවං කන්දේසු සන්තේසු. ඒ වගේ ස්කන්ධයන් ගොඩක් එකතු වෙච්ච තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් ගොඩක් ඇති තැනක හෝති සත්තෝති සම්මුති. මේ සත්ව සම්මුතිය තිබෙන තාක්කල් ඒ සම්මුතිය බිඳගෙන බලන්න විදර්ශනා කරන්න අදක්ෂ වන තාක්කල් සක්කාය දිට්ඨිය වැඩෙනවා. සක්කාය දිට්ඨිය වැඩුණොත් සෝවාන් වෙන්න බෑ. සතර අපායට විවරයි. දක්ෂයා විදර්ශනා කරලා සක්කාය දිට්ඨිය දුරු කරනවා. ගෙවලා සක්කාය දිට්ඨිය විතක සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. අන්න එදාට සෝවාන් මාර්ග චිත්තක්ෂණය පහළ වෙනවා. ඒ සඳහා මේ දේශනාව හේතු වේවා, උපනිශ්‍රේ වේවා, පාරමී ධර්මයන් බවට පත් වේවා කියන කාරුණික මතක් කිරීම ආශිර්වාදය ඔබට සිදු කරමින් දේශනාව સમાપ્ત කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ.